Hmm. හරි සුබ සන්ධ්‍යාවක් අපි පටන් ගමු. පහුගිය සතියේ පොඩි හදිසි වැඩක් මාව ඇහෙනවද? ඇහෙනවද? එනෝ සැපෑදිලි. හරිනේ හරි. අද ඇත්තටම ටිකක් අසනීප තත්ත්වෙන් ඉන්නේ. ඒත් උනට මේ දැන් අපේ දවස් ටිකක් ඉවර වෙන්නත් ඕනනේ. අපේ මේ සහතිකපත්ත ප්‍රදාන උත්සවයට කලින් අපි අපේ පාඨමාලාවේ කොටස අවසන් කරන්නත් ඕන. ඒ නිසා ගිය සතියේ හදිසියේ ඔෆිස් වැඩක් එක්ක ඒ නියමිත වෙලාවට ඉන්න බැරි වුණා. ඒ නිසා මම ඒ සතියේ පන්ති කරේ නැහැ. අපි අද සහ ලබන සිකුරාට කොහොමද තියෙනවනේ. ඒ අතරමැද දවසක් මම ඉක්මනින්ම කියලා තව අමතර දවසකුත් යොදලා අපේ මේ පාඨමාලාවේ කොටස අවසන් කරන්න. අද ඔයාලට අද අපි දැන් කතා කරන්නේ කළමනාකරණය හා සම්බන්ධයෙන් කළමනාකරණ සහ නායකත්වයේ මේ පාඨමාලාව තුළ අපි කළමනාකරණයේ මූලික අංග කතා කරනකොට ඒකේ පහුගිය සතියේ ඒ වගේ අර හඳුන්වා දීමේ දේශනය තුළ අපි සැලසුම්කරණය සම්බන්ධයෙන් එහෙම කතා කරා යම් දේවල් කතා කරා. අද ඒකේ දිගුවක් එතනින් එහාට යනවා. ඊට පස්සේ ඊළඟට ලබා දෙන මේ නිබන්ධන තව දෙකක් ලබා දෙනවා. ඒ දෙක තුල තවත් එහාට යනවා අපි තව කාරණා ගොඩක් කතා කරනවා. ඒ වගේම අපි කාර්යාල සමනාකරණයේ පැත්තට දාලා පුංචි කොටසකුත්, පොඩි සටහනකුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අර පළවෙනි ගිය සතිය අපි අර පොඩි බහුවචන ප්‍රශ්නාවලියක් දුන්නේ. ඒ වගේ අදත් මම හරියට තාම මම ඒක දැම්මේ නැහැ. මේක ඉවර වෙනකොට මම දාලා විනාඩි 10ක වගේ පොඩි වෙලාවක් දීලා ඒක ඒ වෙලෙම කරන්න දීලා print out ගන්න දුන්නේ නැත්තේ ඒක අපිට ඒ වෙලෙම මැනගන්න පුළුවන් වෙන නිසා අදත් මම හදලා තියෙනවා බහුවචන ප්‍රශ්න 30කුත් එකක් මේ විභාගයක් හරි ඉලක්ක කරගෙන මොනවා වුණත් කෙනෙකුට ඒ තමන්ගේ දැනුම මැනගන්න පුළුවන් එක විදිහක්නේ. අපි ළඟ ප්‍රහෙලිකායම් පුරවන්නේ. එතකොට අපි අර මේ කරත් එකනේ ඒකෙන් සමතන විවිධ කණ්ඩායම් ඉන්නවනේ අපි හැමදාම කියනවා වගේ විවිධ මේ විභාග වගේම තවත් අයත් ඉන්න පුළුවන්. ඒ නිසා කෝකටත් කාටත් ඒ හොඳයි. ඒ මේකට ඉතින් අපි ඒකට ප්‍රෝග්‍රෑම් ප්‍රශ්න ටිකකුත් දාලා තියෙනවා. අපි වලින් දැස් කතා කරන්නේ කළමනාකරණයේ මූලික පියවරයන් ටික. ප්‍රධාන වශයෙන් වර්තමානයේ කතා කරන
පියවර 4 සැලසුම්කරණය, සංවිධානකරණය, ඒ වගේම මෙහෙයවීම සහ පාලනය. ඔන්න ඔතෙන්දී අපි සැලසුම්කරණය සම්බන්ධයෙන් දේවල් ටිකක් කතා කරන්න කලින් දවසේ. කලින් දවසේ අපි කතා කරා. අද මේ නිබන්ධනය තුළ තියෙන සංවිධානකරණය ඕගනයිසිං පාර්ට් එක. මේක ඉතින් දැන් ඔබ පෞද්ගලිකව කිසියම් ව්‍යාපාරයක් කර මොන හරි කරන්න යනවා නම් ඒකට plan ඒක ගැන හදන කෙනෙකුට උනත් වැදගත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයක් පවත්වන කෙනෙකුට ඒ වගේම කළමනාකරණ සම්බන්ධයෙන් ඉගෙන ගන්න කෙනෙකුට වැදගත් වෙන කාරණා ටිකක් මෙතන තියෙනවා. සංවිධානයකරණය කියලා කියන්නේ මොකක්ද කියන තැනේ ඉඳන් අපි මේකේ දාලා තියෙනවා. මම අන්තිමට දාලා තියෙනවා මේ වර්තමානයේ. අද වෙනකොට තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක. 2026 මේ වෙනකොට මොනවද තියෙන තත්ත්වයන් ගැන. හරි මේ වෙනකොට වර්තමාන තත්ත්වය මේ 2026 වර්ෂය වගේ වෙනකොට අද වෙනකොට මූණ දෙන දේවල් සම්බන්ධ පොඩි සාරාංශිකුත් එක්කම මම මේක දාලා තියෙනවා සටහනක් විදියට වැඩගත් වෙන ආකාරයට හැමෝටම උදව් වෙන විදියට. දැන් මොකද්ද මේ සංවිධානකරණය කියලා කියන්නේ? ව්‍යාපාරයක් වෙන්න අපි මේ කළමනාකරන ගොඩක් කලට අර ව්‍යාපාර පැත්තනේ සම්බන්ධ. පොඩ බර හරි. ඒ කියන්නේ ලාභයි පේම අරමුණු ආදී දේවල් වලින් ඇති කරගත්ත සංවිධාන පැත්තට තමයි ටිකක් බර අපි දැනෙන්නේ. රාජායතන වගේ දේවල් වලට නැතුව නෙමෙයි. මොකද අර කතා කරන වෙලාවට ඔබ පොතක් කියවුවත් ඔබට ගොඩාක් හම්බෙන්නේ ව්‍යාපාරات එක්ක බැඳිච්ච කාරණා තමයි මේ සම්බන්ධයෙන් හොයන නේද? පොත්පත් බැලුවා. ගොඩාක් වෙලාට අහු වෙනවා ඇත්තේ. එහෙම ඒවා තමයි වැඩිපුර අහු වෙනවා ඇත්තේ. එතකොට හයි චිත් මේ පොඩ්ඩක් අර ඇන්දෙන්න පුළුවන් මම ඩිසේබල් කරන්න ඒකට හරි. එතන මොකක්ද සංවිධානීකරණය කියලා කියන්නේ? සංවිධානීකරණ ඕගනයිසිං කියලා කියන්නේ ව්‍යාපාරයක්. එහෙම නැත්නම් ආයතනයක පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා ඒ අවශ්‍ය සම්පත් නේ සම්පත් වර්ග කඩලා තියෙනවානේ වර්ග 7-8කටම දැන් කඩනවානේ විවිධ සම්පත් වර්ග තියෙනවානේ මානව සම්පත මුදල් කාලය ඔක්කොම සම්පත් වර්ග තියෙනවානේ එම් අකුරෙන් එන විදිය නේද එතකොට මේ සම්පත් ක්‍රමවත්ව එක්රැස් කිරීම හා ඒව අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය හරි සරලවම කිව්වොත් සැලසුම් කරන ලද දෙයක් දැන් මේ දෙවෙනි අංගෙනේ කළමනාකරන ක්‍රියාවලියේ දෙවෙනි ස්ටෙප් එකනේ පළවෙනි ස්ටෙප් එක ප්ලෑනින් දෙවෙනි ස්ටෙප් එක ඕගනයිසිං ප්ලෑන් කරනවා ඕගනයිස් කරනවා නෑ එතකොට මේ ප්ලෑන් කරපු දෙයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රැක්ටිකලි මේක කරන්න කවුරුන් විසින් කුමක් කවදා කෙසේද කවුරුන් විසින් කුමක් කවදාද කෙසේද යන තීරණය කිරීම මේක සිද්ධ වෙනවා තීරණය කිරීම සිද්ධ වෙනවා යන්න තීරණය කිරීම ඒ කියන්නේ දැන් අර සැලසුම් කරගන්නකොට මේවා බලනවානේ කවුරුන් විසින්ද කරන්නේ කුමක්ද කරන්නේ කවද්ද කරන්නේ කෙසේද කරන්නේ දැන් ඒක තීරණය කරනවා හරි ඒවට සම්බන්ධතාවය එතකොට සංවිධානකරණයට අයිති ප්‍රධානම අංග ටික මොනවද? මේවා තමයි සංවිධානකරණයේදී අපි මේ මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකක් විදිහට කතා කරනකොට කතා කරන ප්‍රධාන අංග ටික. ප්‍රධාන අංගයන් ටික. හරි. එකක් තමයි වැඩ බෙදීම. වැඩ බෙදීම. මේක සංවිධානකරණයේ එක ස්ටෙප් එකක්. එක කෑල්ලක්. වැඩ බෙදීමයි තියෙන්නේ සංවිධානය එක්සෑම් එකකදී හරි මොන හරි මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකක් තියෙන විභාගය ඇහුවොත් එහෙනම් වැඩ බෙදීමයි තියෙන්නේ ප්ලෑනින් වලටද නැත්නම් ඕගනයිසිං වලටද නැත්නම් ලීඩින් වලටද මොකේද කියලා ඇහුවොත් වැඩ බෙදීම කියන එකයි තියෙන්නේ සංවිධානකරණයට. හරි. වැඩ බෙදීම කියලා කියන්නේ වචනාර්ථෙම තේරුම තේරෙනවා නේද? division of work. වැඩ බෙදීම වචනාර්ථෙම තේරුම දැනනවා වෙන්න පුළුවන්. අපි ඒක ටිකක් මේක අදහස් මොකද්ද කියොත් මෙන්න මේ විදිහට ටිකක් විග්‍රහ කරලා කියන්න පුළුවන්. ආයතනයක සමස්ත කාර්ය. එක් එක් ආයතන වල කරුණු කාරණා තියෙනවා. ඒ සමස්ත කාර්යයන් කුඩා කොටස් වලට බෙදා වෙන් කිරීම මේකෙදි සිද්ධ වෙනවා. හරි. සමස්ත කාර්යය කුඩා කොටස් වලට. ඒක තමයි වැඩ බෙදීම කියලා කියන්නේ. ඒක එක එක බෙදලා දෙනවා. දැන් සාමාන්‍ය ජීවිතේකට වැඩ බෙදනවා කියලා. වැඩ බෙදලා කියන්නේ එක එක වැඩ දෙනවා. දැන් අපි පින්කම සංවිධානය කරනකොටත් වැඩ ටික බෙදුවා කියලා කියන්නේ. ඒ වචනාර්ථෙම තියෙනනේ ඒ සමස්ත වැඩේ ඒ කෑලි කෑලි වල බෙදලා දුන්නා කියලා. ඉතින් ඒ මැනේජ්මන්ට් සංකල්පෙන් තියෙනවා. හරි. ආයතනකින් සේවකයන්ට තමන්ට පැවරුණු නිශ්චිත කාර්ය පිළිබඳ විශේෂඥතාවයක් ලබා ගන්න පුළුවන්. තමන්ට පැවරිච්ච නිශ්චිත කාර්ය පිළිබඳ විශේෂඥතාවයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඇයි ඉතින් පුළුවන් නේ එයා ඒක එක්ස්පර්ට් වෙනවනේ. නේ? එයා ඒකේ එක්ස්පර්ට් වෙනවා. ඒතර වැඩ බෙදීම කොහොමද මොකද්ද ඒකේ තියෙන වැදගත්කම වගේම වැඩ බෙදීම ගැන මොකක්ද කියන සංකල්පය තියෙනවා.
වැඩ බෙදීම එතකොට වැඩ බෙදීම කියන්නේ ඔන්න සංවිධානකරණය නැත්නම් මේ ඕගනයිසින් කියන පාර්ට් එකේ එක පාර්ට් එකක්. දැන් සාමාන්‍ය ජීවිතේට මේක බද්ධ කරගත්තොත් සාමාන්‍ය ජීවිතේ ට්‍රිප් එකක් වෙන්න පුළුවන් මොනවා වැඩක් මේ ඕගනයිස් කරනවා කියන එක තුල ඔය වැඩේ වෙනවනේ ඉතින් වැඩ බෙදනවා නේ. ඔය එක ඊළඟට ඒක සාමාන්‍ය ජීවිතේ පැත්තේ ගත්තොත් එහෙම ඒක තව ටිකක් ව්‍යාපාර පැත්තට ආයතන පැත්තට ගත්තාම සංවිධානකරණයේ තව අංගයක් තමයි දෙපාර්තමේන්තු කරණය. ඩිපාර්ට්මන්ටලයිසේෂන්. හරි දෙපාර්තමේන්තු කඩනවා. ආයතන වල බලන්න එක වගේ වැඩ එකට වෙන් කරපු හදා ගන්නවා නේ. සමාන ස්වභාවයක් ඇති කාර්යයන් එකට එකතු කර දෙපාර්තමේන්තු හෝ අංශ ලෙස වෙන් කිරීම. දැන් අංශ එහෙම කඩා ගන්නවා. දෙපාර්තමේන්තුවම කඩා ගන්නවා. ඒක තව අංගයක්. හරි සංවිධානක ක්‍රියාවලිය තවත් අංගයක් වෙනවා. ඒක වැඩ බෙදීම. සංවිධානයේ කියන්නේ කෑල්ලක් තමයි එකක් වැඩ බෙදීම. දෙපාර්තමේන්තු කරන්නේ. ඒ දෙවෙනි අංගය. හරි. තව මොනවද? ඊළඟට තියෙනවා අධිකාරිය සහ වගකීම පැවරීම. අධිකාරිය සහ වගකීම පැවරීම. ඒතර ඒකත් සංවිධානකරණයේ අයිති අංගයක්. හරි. සංවිධානකරණයේ අයිති අංගයක් තමයි වැඩ බෙදීම සහ මේ අධිකාරිය සහ වගකීම පැවරීම. හරි. එතකොට මේ delegation of authority and responsibility. දැන් ඕකනේ සමහර ලාවට ඔය වර්තමානයේ යම් ආයතන විශේෂයෙන් රාජ්‍ය ආයතන හරි ගත්තාම නැත්නම් සමහර අය ගත්තාම ඔය විවේචනය කරන්නේ. ඒ කියන්නේ එක්කෝ අධිකාරිය තිබ්බට වගකීම් පවරලා නැහැ කියනවා. හරිනම් අධිකාරිය දුන්නත් වගකීමත් එකට එන්න ඕන දෙන්න ඕන. මොකද්ද මේ කියන්නේ? වැඩ කටයුතු කරන්නට අවශ්‍ය බලය authority එක. සේවකයන් ලබා දීම සහ එම කාර්ය නිසැලසින් ඉටු කිරීමට උන්ට වගකීමට බැඳ තැබීම මේ සිද්ධ වෙනවා. හරි. අවශ්‍ය බලය ලබා දීමයි එයාලා වගකීමට බැඳ තැබීමයි මෙන්න මේකේ සිද්ධ වෙන්නේ. අධිකාරිය සහ වගකීම් පැවරීම. ඒකත් කළමනාකරණයේ දෙවෙනි අංගය වන සංවිධානකරණයේ ස්ටෙප් එක. ඊළඟට මේ පාලන පරාසය කියන එක. මේ කියන්නේ මේවා ගැන අවධානය යොමු කරමින් තමයි මේ වැඩේ කරන්නේ. පාලන පරාසය කියලා කියන්නේ දැන් ඉස්කෝලයක් වුණා ගන්නකො. දැන් වර්තමානයේ මේ මීට පෙරත් අධ්‍යාපන සංස්කරණයන් ඔස්සේ එහෙම සමහර කාරණාවලදී එක පන්තියකින් ශිෂ්‍ය සංඛ්‍යාව උන තීරණය කරලා තියෙන හේතුවක් ඇතුවනේ නේද? ඒකේත් අර තිබ්බා 40ද 39ද 38ද 37ද 36ද 35ද ඒක කොහොමද මේවන්නේ? අර ඒ එක්කෙනෙකුට බලා ගන්න පුළුවන් ඇයි? නැත්නම් එක්කෙනෙකුට අවධානය යොමු කරන්න පුළුවන් ඇයි කියලා හිතන සංඛ්‍යාවක් නේ සාමාන්‍යයෙන් තීරණය කරන්නේ නේද? එතකොට ඒ වගේ තමයි මේකත්. අනිත් පැත්තේ මේ මැනේජ්මන්ට් සංකල්ප විදිහට ගත්තාම එක්කෙනෙක් යටතේ ඍජුව පාලනය කරගන්න පුළුවන් සේවක සංඛ්‍යාවක් තීරණය කරන්න දෙනවා. නැත්නම් බලන්න අමාරුයි. එතකොට ඒක සමහර ලාවට කාර්යභාරයේ වැඩේ අනුව වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි එක මැනේජ්මන්ට් එක මැනේජර් කෙනෙක් යටතේ එයාගේ ඍජුවම ඩිරෙක්ට් පාලනයට ලක් වෙන්න පුළුවන් සේවක සංඛ්‍යාව තීරණය කරලා තියෙනවා. අපි හිතනවා 10 අපි හිතනවා 15 අපි හිතනවා 12. ඒක නිශ්චිතම ගන්න නැති වෙන්න පුළුවන්. ඒක වැඩේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. ඒකට අපි කියන පාලන පරාසය. හරි ඒක තීරණය කරන එකත් ඕගනයිසේෂන් එකේ කැලලක්. ඊට තව අංග විවිධ පුද්ගලයන් සහ අංශ අතර පවතින කාර්යයන් එකිනෙකට බද්ධ කරන එකේ පාර්ට් එකක්. ඊළඟ විධාන දාමය. ඔන්න ඕක ලොකුවට ඊළඟ එක. හරි. විධාන දාමය. හරි. ඒ කියන්නේ එක්කෙනෙක් කාටද වක් කියන්න ඕන. ආයතනයේ ඉහළ සිට පහළට බලය ගලා යන ආකාරය සහ වාර්තා කළ යුතු පුද්ගලයා කවුද යන්න පැහැදිලිව පෙන්වන ව්‍යුහය. හරි. ඒකනේ ගොඩක් නේද? දැන් ඔය ඕනම ආයතනයක සංවිධාන සටහනක් සංවිධාන තව ප්‍රාලිකාරය මෙතන රජේ නිලරින් වගේ අය ඉත පොදුවේ නිකන් කතා කරන්නේ. එතකොට දැන් ඔබ ඔය රාජායතනකට ගියකොම දැකලා ඇති සංවිධාන සටහන් සංවිධානයේ ව්‍යුහයේ සටහනක් විදිහට එළියෙම ප්‍රදර්ශනය කරලා තියෙනවා. එතකොට යම් අවබෝධයක් තියෙන කෙනෙකුට තමන් හම්බෙන්න යන කෙනාව හම්බෙන්න බැරි වුණොත් නැත්නම් එයාගේ වැඩේ වුනේ නැත්නම් එයාගේ අනවශ්‍ය ප්‍රශ්නයක් වෙනවා නම් ඊට පස්සේ එයා දැනගන්න ඕනේ රිපෝට් කරන්න ඕන කාටද කියලා ඒක දිහා හරි අවබෝධයක් තියෙන කෙනෙකුට ඊට ඉහළ කෙනාව අඳුර ගන්න පුළුවන් අරක දැක්කම. එතකොට එයාට මොන හරි ප්‍රශ්නයක් වෙනවා නම් එයා ඊළඟ ලේයර් එකට යන්න එහෙම පුළුවන්. ඒ වගේ දැන් මේ ඕනම ආයතනයක අර කාටද වගේ කියන්න ඕන. කාටද වාර්තා කරන්න ඕන. කොහොමද බලය ගලාගෙන යන්නේ. ඒ විදිහේ ව්‍යුහය එක පැහැදිලිව තියෙනවා නම් වැඩ කරන්න දේශී. ඒතර අන්නේ විධාන දාමිය හදාගන්න එක. ඒක සලකන්නේ සංවිධාන කරණයේම අංගයක් විදියට. ඒතර අපි සාමාන්‍යයෙන් කියනවා සාර්ථක සංවිධාන කරණයක් මගින් සම්පත් අපතේ වැළකෙන අතර ආයතන කාර්යක්ෂමතාවයට
කාර්යක්ෂමතාවයේ උපරිම වෙනවා කියන කාරණේ. හරි. එතකොට ඔය මම කිව්වේ කළමනාකරන ක්‍රියාවලියේ පළවෙනි අංගයේ සැලසුම්කරණය, දෙවෙනි අංගය තමයි සංවිධානකරණය. ඒ සම්බන්ධ මූලික කාරණා ටිකක්. දැන් මම මේ නෝටේ නැති ටිකත් ඔයාලට නිකන් ඇහෙන්න කියවනවා. ඒ කියන්නේ මම මේ කියනවා. හරි. වැඩගත් වෙන දෙයක් තිබුණා නෝට් කරගන්න පුළුවන්. එතකොට මේ සංවිධානකරණයේ ආයතන සංක්ෂිප්තව ගත්තොත්. දැන් මම මෙතෙක් කියපු දේවල් ආයතන සාරාංශයක් විදිහට කිව්වොත්. හරි. සැලසුමක් හදාගන්න එක කළමනාකරන ක්‍රියාවලිය ආරම්භය. ඒ සැලසුම් මගින් පෙන්눔 කරන කාර්යයන්. හරිද? අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැඳී පවතින කාර්යයන් සමූහයක් නේ. හරිද? එතකොට සමහර විට එක කාර්යයක් ආරම්භ කිරීමට වෙනත් කාර්යයක් හෝ කාර්යන් කීපයක් හෝ නිම වෙලා තියෙන්නත් වෙනවනේ. සමහරලාට යම් වැඩක් පටන් ගන්න අනිත් වැඩේ ඉවරලා තියෙන්න පුළුවන් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ සැලසුම් කරපු කාර්යයන් කොහොම නේද? සැලසුම් කරපු කාර්යයන් කෙසේ සකස් කළ යුතුද? ඒවා කුමන ආකාරයට කුමන අවස්ථාවේ කවුරුන් විසින් කුමන සම්පත් මේවා කෙසේ සිදු කළ යුතුද? නේද? කෙසේ සිදු කළ යුතුද? ඒවා කුමන ආකාරයට කුමන අවස්ථාවේ කවුරුන් විසින් කුමන සම්පත් මේවා කෙසේ සිදු කළ යුතුද? හරි. අන්‍ය ආයතන කාර්යන් කෙසේ පවත්වන යුතුද? යන ගැටලුවට ආයතන නිරන්තරයෙන් මුහුණ දෙනවා. එතකොට ඒ ගැටලු විසඳා ගන්න තමයි සංවිධාන විශේෂ පරිශ්‍රමයක් දරන්න වෙන්නේ. කළමනාකරණයේදී ඔන්න ඔය කාර්යය තමයි සංවිධානකරණය කියලා හඳුන්වන්නේ. ඕගනයිසිං ෆන්ක්ෂන් කියලා කියන්නේ ඕක. මොකද්ද? අර සැලසුම් කරපු කාර්යයන් කෙසේ සකස් කළ යුතුද? ඒවා කුමන ආකාරයකට කුමන අවස්ථාවේ කවුරුන් විසින් කුමන සම්පත් මේවා කොහොම කරන්න ඕනද? අන්න ඒක අර හඳුනාගන්න එකට අපි කියනවා සංවිධානකරණය කියලා. සංවිධානකරණය කියලා කියනවා. එතකොට ඒ සංවිධානයක මූලික කාර්යන් ඉටු කර ගැනීම සඳහා ඒ ගොඩ නගන නිශ්චිත ඒ වගේම විධිමත් ක්‍රමවේදයට අපි කියනවා සංවිධාන ව්‍යුහයක් කියලා. මම ඉස්සරහ සංවිධාන ව්‍යුහයක වාසි අවාසි සංවිධාන ව්‍යුහ ගැන එහෙමත් අපි ඉස්සරහට මේ නෝට් එකේ දාලා තියෙනවා. ඒ සංවිධාන ව්‍යුහ ගැන වැදගත්ම වෙනවා මේ අංගයේදී අපි කතා කරන්න යනකොට. හරි. දැන් එන කෙටියෙන් වාට පේනවා ඇති සැලසුම් කරපු දෙයක්. කොහොමද කවුද කොහොම මොන සම්පත් උදාගන්න කරන්නේ කියන එක තීරණය කරගන්න ක්‍රියාවලියට ඕගනයිසින් කියන කාරණේ වැදගත්. හරි. දැන් ඔන්න ඒකේ වැදගත්කම මම මේ කරුණු 10ක් ඔස්සේ පොඩ්ඩක් වඩා 10 කියලා එකක් නෑ. මේ නිකන් වල අවබෝධය සඳහා 10ක් දාලා තියෙන්නේ. මේක 20ක්ද 30ක්ද 5ක්ද හරි. අපි වැදගත් වෙන විදිහට පෙළ ගැසුවොත් හරි. මේ සංවිධානය කරන කොහොමද වැදගත් වෙන්නේ? මම ටිකක් අර දෙකක් තුනක් කියුවාට වඩා 20ක් 30ක් කියනකොට වැඩි ඈ එකක් දෙකක් කියනකොට මදි. ඒක නිකන් අර මධ්‍යස්ථයක් වගේ ගත්තේ මැදක් වගේ ගත්තේ 10ක් කියලා. 10කින්වත් පැහැදිලි කරන්න ඕන කියන එක. හරි. එතන සංවිධානකරණයේ වැදගත්කම එකක් තමයි මේ සම්පත් උපරිම ලෙස භාවිත කළ හැකි වෙන එක. මේක නිසා සම්පත් උපරිම ලෙස භාවිත කරන්න පුළුවන් අපි ඕගනයිස් කරගන්න නේද? කොහොමද එහෙමනේ? නිකන් අපි කල්පනා කරලා පැත්තක දාන්නකො. ඕගනයිසින් පැත්ත හොඳ නම් වැඩේ උඩ ඈ අනවශ්‍ය විදියට අඩු වෙනවා. හරි කියලා කට්ටිය කතා වෙනවා. සාමාන්‍ය දෙයකදී නේ අපි දැන් කල්පනාකරණේ කතා කරන සමහර සංකල්ප වල සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන්නේ. දැන් ඔය සමහරලාට මේක වචනය තමයි ප්‍රතිපත්ති කියන වචනේ. ඈ මගේ ප්‍රතිපත්තිය තමයි මම කාටවත් hina වෙන්නේ නැහැ. මගේ ප්‍රතිපත්තිය තමයි මට hina වුණේ කාට විතරයි hina වෙන්නේ. මගේ ප්‍රතිපත්තිය තමයි මස් කන්නේ හුදි කනවා. මගේ ප්‍රතිපත්තිය කියලා කිව්වට ඔබ රාජකාරී ජීවිතයේදී එහෙම ප්‍රතිපත්තිම තීරණ ගත යුතු කිව්වොත් එහෙම අදහස් කරන්න වෙනම දෙයක්. ඒ වගේ මේකේ සාමාන්‍ය ජීවිත අපි වාචික කරන අදහස් මේකට ගලප ගන්න පුළුවන් වෙයි. හැබැයි මේකේ එක් කාරණාවලදී කළමනාකරන කෝණයෙන් සම්පත් උපරිමයට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා සංවිධානය කරන නිසා නේ මිනිස් ශ්‍රමයේ මුදල් යන්ත්‍ර සූත්‍රයන් සම්පත් නාස්ති නොවි වදාත් ඵලදායී ලෙස කාර්යයන් සඳහා යොදවනු ලබන සංවිධානකරණය නිසා ඒ වගේම කළමනාකරන කාර්යක්ෂමතාවයේ ඉහළ යනවා හරි කළමනාකරණයේ කාර්යක්ෂමතාවය ඉහළ යනවා කොහොමද එහෙම නේද අර ලෙඩක් වගේ බෝ වෙනවනේ නේ දැන් ওই වැඩ කරන එකත් බෝ වෙන එකක් ටිකක් කට්ටිය වැඩ කරනවා අනිත් අය නොකර ඉඳ බැරි වෙනවා නේ අනිත් පැත්තෙන් ඒ ඕනම එකක් එහෙම එකක් තමයි දැන් මේ කළමනාකරණයේ හැම සේවකයන් පැවරුණු කාර්ය වාර්තාකලි පුද්ගලයන් පැහැදිලි අවබෝධයක් ඇති බැවින් පරිපාලන කටයුතු පහසුයි. ඇඩ්මිනිස්ට්‍රේටිව් පාර්ට් එක පහසුයි. කළමනා කරන ඇඩ්මින් නේද මැනේජ්මන්ට් ඇඩ්මින් ওই පාර්ට් එක පහසු වෙනවා. සංවිධානය කරන නිසා. තව නේ කාර්යයන් විශේෂීකරණය වෙනවා.
ඇයි දැන් වැඩ බෙදුවනේ. ඒතකොට ඒකට එයා ඒක ස්පෙෂලායිස් වෙනවනේ. නේ. ඔයා ඕනත් හිතන්නකෝ. ඕනම දෙයක සාමාන්‍ය මේ රජයේ ඉන්න පොඩ්ඩක් මොනවා හරි වැඩක අපිට ගාමන්ට් එක කියලා. ඒකේ හරි එක සෙක්ෂන් එක වැඩ කරන කෙනෙක් දීර්ඝ කාල වැඩ කරනවා ඒ සෙක්ෂන් එකේ ටාර්ගට් පුරුදු වෙනවා. ටක් කරමු නේ ඕනම දෙයක කාලය තිස්සේ දුනහම එයාට ඒක එයා ස්පෙෂල් වෙනවා ඉතින්. ඒක එයා ටක් ගාලා කරගන්න පුළුවන්. නේ පටන් ගන්නකොට විනාඩි 10කින් කරපු දෙයක් කාලයක් ගියම විනාඩි 2කින් කරන්න පුළුවන් වෙන්න පුළුවන් එයාට. ඒ තරමට එයා මේවා වෙලා තියෙන්න පුළුවන්. හරි. දැන් මේ ඔය කියන්නේ විවිධ අවස්ථාවල වැඩ කළේනේ. ඉතින් මේකත් කාර්ය විශේෂීකරණ වැඩ බෙදීම නිසා සේවකයන් තමන්ට හිමි නිශ්චිත කාර්ය දිගින් දිගටම කිරීම එම විශේෂ ප්‍රවීණ බවට පත් වෙනවා. හැබැයි අර ඒක එහෙම වෙලා එයාවම හයිලයිට් වෙලා එයා නැතුවම බැරි වෙන වලක්වන්න තමයි වැඩ බෙදීම වලට එහෙම යන්නේ. ඒකට කට්ටිය හෝමාරු වෙනවා. දැන් කළමනාකරන ක්‍රියාවලිය තුල වැඩ බෙදනවා වැඩ හෝමාරු කරනවා. තියෙන ජොබ් රොටේෂන් රොටේට් කරනවා. ඒතකොට අනිත් කෙනා ටිකක් දැනගන්නවා. අනිත් කෙනා දැනගන්නවා. නේ නැත්තම් සමහරවිට යන්ත්‍රයක් හිතන්නකො. ඒක පණ ගන්නන්න දන්නේ එකම එක්කනයි. පොර හදිසියේ මැරෙනවා. ඉවරයි. ඒ නිසා නිතරම මේවා කරනවා. හැබැයි එයා ඒක දිගින් දිගටම කරපුවා එයා විශේෂඥයෙක්. ඒතර මොනවාරි ප්‍රශ්න කවදින එකක් ගලන් අල්ල ගන්නවා. ඒක තියෙන්නත් ඕන. හැබැයි අනිත් පැත්තෙන් යා නැතුනොත් එහෙම බිඳ වැටෙන්නත් බෑනේ. ඒ නිසා වැඩ බෙදනවා, මාරු කරනවා, එක එක දේවල් කරනවා. දැන් මේකේ ඊතරම සංවිධානය කරන්නේ නිසා එන එකක් තමයි විශේෂීකරණ විශේෂඥ බිහි වෙන එක. ඒක හොඳයි. හැබැයි යා විතරක්ම යපින්න තියෙන අනිත් වැඩත් කරනවා. තව ව්‍යාකූලතාවම වෙනවා. ව්‍යාකූල දැන් මේක කවුද කරන්නේ කොහොමද කරන්නේ ඕ වගේ දේවල් අවුල් නැහැ. දැන් මේක හරියට හරියට දීපම දන්නවනේ. කවුරුන් කොමක් කළ දෙයක් නැහැ. පැහැදිලිව නිර්වචනය කර ඇති බැවින් වැඩ කටයුතු එකිනෙක මත පතිත වීම ඕවැළපීම්. ඔය වගකීම් මග හැරෙන සිද්ධ වෙන්නේ. ව්‍යාකූලතාවම වෙනවා. පැහැදිලි සංවේදනයක් ඇති වෙනවා. ආයතන ව්‍යුහය හරහා තොරතුරු කලා යුතු නිසි මාර්ගය අර විධාන රාමයේ තියෙනනේ. ඒතරද දැන් ඔය සංවිධාන සටහන වුණත් තියෙන ලොකුම වැඩක් නෙවෙයි ලොකුම වාසියක් නේ සංනිවේදනයේ අවුලක් නේ තියෙන එක. නැත්නම් ඉතින් අමර අතන්ට යන්නේ කොහොමද මෙතනට යන්නේ කොහොමද ආර්යා කව නේද? සමහර ආයතනෙදීම ගියපම හොයාගන්න බැරුණොත් එහෙම හරි අමාරු වෙනවනේ. දැන් උදාහරණ හිතන්න බොරල්ලේ අර උමම් මාර්ගේ. ඒක දැන් ජීවිතේට පළවෙනි වතාවට එතනින් බහින කෙනෙකුට පාරවල් එහෙම හඳුනන්නේ නැත්නම් එහෙම මේ මාරු වී උඩ නගිනවා බහිනවා වෙයිනේ. මම කොළඹ මුලදීමත් පත්තිමරා මට වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පත්තිම හම්බුනේ රාජ්‍ය සේවයේ. ඊතරයි මට පේන බොරල්ලේ පැස්සා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ මේ MRI එකේ වහලේ බහින බස් එකෙන් බහින තැනට පේනවා. දැන් මම හැබැයි අර මාර්ගය කාලේ පාරවල් දන්නේ නැහැ. මම අර වහලේ මේ පැත්තේ ඇති කියලා කරන බැස්සාම වෙන පැත්තෙන් මතුවෙනවා. ඊට ආයෙත් පැත්තෙන් ආයෙම මතුවෙනවා. හැබැයි ඉතින් අර ඒක වලක්ම තමයි පාරවල් එහෙම ගහලා තියෙන්නේ. නේද? ඒ වගේ තමයි මම මේ රාමන් ජීවිතේ සමද්දුත් කියන්නේ. දැන් මේ සංවේදන කියලා සංවිධාන ව්‍යුහය අරම මේවා විධාන දාමින් කොහොම පැහැදිලි දෙමාර ගැටලුවක් වෙනවා. නැත්තම් එහෙන් යනවා මෙහෙන් යනවා ආයතන උඩ ආයතන පැත්තට ගලපගත්තාම ලොකුම අවුලක් නේ. ඒ අවුල ලිහෙනවා අඩු වෙනවා ඒකෙන්. તો සංවිධාන කරේ තියෙන වාසිය තමයි ඒක. සංවිධාන කරන අංගයක් නේ විධාන දාමේ. විධාන දාමේ නේද? ඒතකොට ඒකෙන් ඇති ප්‍රතිඵලයේ වාසිය තමයි සංනිවේදනයේ අවුල් නැති වෙන එක. කොමියුනිකේෂන් එක ලේසි. ඒවම කාර්ය මණ්ඩල සංවර්ධනය මග පෑදෙනවා. කාර්ය මණ්ඩල සංවර්ධනයේද කාර්ය මණ්ඩල ඩෙවලොප් වෙන්න බෑ. ඒකනේ අපි ට්‍රේනින් එකේ යවන්නේ. දැන් මම ඉස්සරහට කතා කරනවා ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. නේ? පුහුණුව සහ සංවර්ධනය. අපි ඉස්සරහට පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒක. හරි. දෙකින්ම කරන්නේ යමක් අවබෝධ කරලා පුහුණු කරන එක තමයි. හැබැයි ඔය ඉහ තත්ත්වයේ තනතුරු වලට අපි ඒකට සලකන්නේ පුහුණුව කියන වචනේ නෙමෙයි ඩෙවලොප්මන්ට් කියන වචනේ. ඊට පහළ කාර්ය මණ්ඩලෙම සම්බන්ධව පාවිච්චි කරන වචනේ සාමාන්‍ය පුහුණුව කියන වචනේ. එතකොට ඒ කරන්නේ ඕනම ආයතනයක් ගත්තාම නේ ඕනම එකක් ගත්තාම විශේෂයෙන් රාජ්‍යද අර්ධ රාජ්‍යද පෞද්ගලික කියලා නෑ ගොඩාක් වෙලාවට පෞද්ගලික ආයතන වල බලනකොට ගොඩාක් වෙලාවට එයාලට රිලේටඩ් දේවල් ගැන ට්‍රේන් කරනවා. එහෙම නැති වුණොත් අවුල්. නේද? ඒක වෙනම සංකල්ප මම ඔය මගේ මේ මේ මම හොයාගන්න පුළුවන් මම වඩ දාන්නම් ඒක ලින්ක් එක මට මතක නෑ දැන්. මම රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකට අපි කතා කරා මේ පුහුණුව සහ සංවර්ධනයේ තියෙන වැදගත්කම. මට හොයාගන්න පුළුවන් මගේ ලින්ක් එක දාන්න නිකන් අන්පෑ භාගී අපි මේකක් කතා කරා. මේ කොච්චර වැදගත් වෙනවද කියන කාරණේක. හරි. එතකොට මේ කාර්යමය සංවර්ධනය මක පාඩනවා. බලයේ පැවරීම ඩෙලිගේෂන් හරහා පහළ මට්ටමේ සේවකයන් තීරණය වෙනස්ස ලැබෙව කුසලතා වර්ධනයයි. මේ ඩෙලිගේෂන් එක තියෙනවානේ. දැන් ට්‍රේනින් පැත්ත ගැන මෙතනදී විශේෂයෙන් කියලා නැහැ. මේ ඕගනයිසේෂන් පාර්ට් එකේ අංගයක් තමයි බලය පවර්න එක.
බලය පවරන කෙනෙක් වැඩ කරන්න පුරුදු වෙනවා. පුරුදු කරනකොට යා තීරණ ගන්න වෙනවනේ. ඒ තීරණ ගැනීම කුසලතාවය වර්ධනය වෙනවා. නිකම් බෑනේ. එයාට අයිඩියා එනවා නේ. පොඩි ළමෙක් ඉස්සලාම පිළිච්ච ගමන්ම හෝ ටිකක් කාලයක් යනකොට නේ ටික ටික නේ දේවල් අල්ලගන්නේ. ඒ වගේ තමයි. හරි. මේකත් ඒ වගේ. ඩෙලිගේෂන් කරපුවාම ටික ටික කරන්න වෙනවා. කරන සමාජවල තීරණ ගන්න වෙනවා. ඒතකොට එයාගේ හැකියාව වර්ධනය වෙනවා. ඒතකොට සංවිධානකරණයේ වාසියක් ඒක. වෙනස් වීම වලට හැඩ ගැසීමට හැකි වෙනවා. මනාලෙස සංවිධාන වූ විවේකයක් තුළ බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම වලට අනුව ආයතනයේ වෙනස්කම් සිදු කරන්න පහසුයි. ඒකත් වාසිය. සම්බන්ධීකරණය පහසුයි. විවිධ අංශ පුද්ගලයන් සහ උත්සාහයන් පොදු අරමුණ කරා ඒකාබද්ධ කිරීමට ශක්තිමත් සංවිධාන පද්ධතියක් උදව් වෙනවා. වර්ධනය හා ව්‍යාප්තිය සහාය වෙනවා. නිසි සංවිධාන රටාවක් ඇති ආයතනයකට නව අංශ හෝ නිෂ්පාදන හඳුනා දෙමින් තම ව්‍යාපාරය පුළුල් කිරීම පහසු වෙනවා. නේද? ඒ වගේ ඉලක්ක සපුරා ගැනීම පහසු වෙනවා. සැලසුම් කරලා තියෙන අරමුණු කරා යාමට අවශ්‍ය පසුබිම සකස් කරන්නේ සංවිධානය කරන්නේ. ඉලක්ක සපුරා ගැනීම පහසුයි. ඔය මම ගත්තේ 10ක් විතරනේ. ඇයි මං 10 ගත්තේ කියලා මං කිව්වා. හරි. දෙකක් තුනක් කියුවාම ටිකක් මදි වගේ. ඈ 30ක් 40ක් කියන්නේ කිව්වොත් ඒක ඕනකට වැඩි වගේ. ඉතින් හරි ඒ නිසා මම නිකන් සාමාන්‍යයක් විදිහට කරුණු 10කින් වගේ දෙන්නේ මේක වැදගත්කම මොකක්ද කියන කාරණා. ඒක සරලව කිව්ව සංවිධානය කරන්න කියලා කියන ආයතනික සැලැස් අතර තියෙන පාලම බ්‍රිජ් එක. ප්ලෑන් එකයි ඇක්ෂන් එකයි අතර තියෙන බ්‍රිජ් එක තමයි පාලම තමයි ඒක සංවිධානය කරන්න කියන්නේ. හරි. අහගෙන ඉන්නේ අද කට්ටිය අඩුද මන්දා. දැන් විභාග වගේකට පාඩම් කරගෙන ඔය රෙකෝඩින් එක කරගෙන අහන්න පුළුවන්. මොකද ඉතින් මෙතන විඩ එකක් තියෙනවා. එහෙනම් මම කියන එක එහෙනම් සර් එහෙනම්. නේනනේ. හරි. හරි. දැන් මොන මම දාලා තියෙනවා මෙතන ඊළඟට මම මේ වෙක් කිරීමක් කරනවා. මේ සංවිධාන ව්‍යුහය ගැනවත් එක පොඩ්ඩක් කතා කරන්න. සංවිධාන ව්‍යුහය ගැන. සංවිධාන ව්‍යුහය. හරි. මොකක්ද සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ? ඈ සංවිධාන ව්‍යුහයක් කියලා කියන්නේ මොකක්ද කියන කාරණේ. ඕනම ආයතනයක ඔය ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් හරි වැදගත් නේ. දැන් ගියා කඩන ප්ලෑන් එක වැදගත් වෙනවනේ. ප්ලෑන් එක කියලා කියන්නේ මේ ඒ ඇනලිටික්ස් සැලැස්ම තුල අපි තියෙන්නේ එක එක දේවල්. ඒතරේ දැක්ක ගම හඳුර ගන්න පුළුවන් නේ මෙතන තමයි කාමරය අතන තමයි බඩි බෙල් දාන්නේ මෙතන තමයි මේවා කරන්නේ කියලා. ඒ වගේ සංවිධානයක ඇතුලේ තියෙන කිසියම් ව්‍යුහයක් ඒ ව්‍යුහය එළියට පේන්න හදන එකට කියන සංවිධාන සටහන කියලා. එතකොට මේ සංවිධාන ව්‍යුහයයි සංවිධාන සටහනයි අතර වෙනස සහ ඒ සම්බන්ධ කාරණා ටිකක් මෙතනදී මම විග්‍රහ කරලා තියෙනවා. හරි. එතකොට සංවිධාන ව්‍යුහය සංවිධානයක මූලික කාර්යයන් ඉටු කරගන්න ගොඩනගන නිශ්චිත සහ විධිමත් ක්‍රමවේදය තමයි සංවිධාන ව්‍යුහය කියලා අපි සරලව කියන්නේ. හරි. එතකොට මම මෙතන එක නිර්වචනයක් දාලා තියෙනවා සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ ආයතනයක අරමුණු ඉටු කර ගැනීම සඳහා කාර්යයන් බෙදා ඇති ආකාරය. වැඩ කොහොමද බෙදලා තියෙන්නේ? සම්බන්ධීකරණය කර ඇති ආකාරය. අධිකාරිය එනතන් ඔතොරිටි බලය ගලා යන ආකාරය දක්වන රාමුව. ආයතන පුද්ගලයන් සහ අංශ අතර තියෙන සම්බන්ධතාවය නිර්වචනය කරනවා. තවත් විදිහට කිව්වොත්. දැන් මේ සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ මොකද්ද කියලා ලෝකේ තියෙන එකම එක නිර්වචනයක් නෙමෙයි. සමහර ඒවාට නිශ්චිත එකම දෙයක්. සමහර ඒවාට එහෙම නිශ්චිත නෑ. නේ? ඒ විවිධ විදිහට ඒක අර්ථ දක්වන්න පුළුවන්. සංවිධාන ව්‍යුහයක් කියන්නේ මොකද්ද කියලා ඔබ අර්ථ නිරූපණ හෙව්වොත් කළමනාකරන වේදීන් 100 දෙනෙක් ඇත්තොත් 100 විදිහකට ඔබ නිර්වචනය කරලා දෙන්න පුළුවන්. බැලුව බැලමට හරේ ලොකු කොටසක් සමානයි. පොඩි පොඩි අයිසින් පාරවල් පොඩි පොඩි වෙනස්කම් පොඩි පොඩි දේවල් වෙනස් වෙන්න පුළුවන්. වචනේ කියපු විදිය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි 100කට හා වර්ග බිමේදී හරය එක වගේ තියෙන්න පුළුවන්. ඒතර මම දැන් ඔය කිව්වේ එකක්. හරි. එක නිර්වචන සංවිධාන ව්‍යුහයක් කියලා කියන මොකද කියලා. ආයතනක අරමුණු හිතු කරගන්න ආර්යම් බෙදා තියලා තියෙන ආකාරයේ ඒවා සම්බන්ධීකරණය කරලා තියෙන ආකාරය අධිකාරිය ගලා යන ආකාරය එහෙම දැක්වෙන රාමු ෆ්‍රේම් එක. ඒතර ආයතන පුද්ගලයන් සහ අංශ අතර තියෙන සම්බන්ධතාවය නිර්වචනය. තවත් විදිහට කියොත් තමයි මම තව එකක් කලින් කිව්වේ. සංවිධානයේ මූලික කාර්යයන් ඉටු කර ගැනීම සඳහා ගොඩනගන නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයේ සංවිධාන ව්‍යුහය කියලා. හරි. සංවිධාන ව්‍යුහය. එතකොට ඔය ආයතනික භෞතික පෙනුම ඒ ගොඩ නැගිලි යන්ත්‍ර සූත්‍ර ආදීන් පිළිබිඹු වුවද
ඒකේ ක්‍රියාකාරීත්වය අතර පිළිබිඹෙන්නේ මොකෙන්ද? සංවිධාන ව්‍යුහයෙන්. ඒවට ප්‍රාදේශීය කාර්යාලය කියපු ගමන් මතක් වෙනවා. ඔයාගේ ප්‍රාදේශීය කාර්යාලය මතක් වෙන්නේ ඔයා ඉන්නේ කෑගල්ලේ ළඟ ඒ පරිසම් කාර්යාලය කියපු ගමන් ඔයාට මතක් වෙයි. අර විදිහේ බිල්ඩින් එක අතන තමයි තියෙන්නේ. මෙතන තමයි ගේට්ටුව එහෙම මතක් වෙනවා. ඒතකොට ඒක ආයතනික භෞතික පෙනුමේ ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍රයෙන් පේනවනේ. හැබැයි ආයතන ඇත්තටම ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇතුලේ තියෙන සංවිධාන විවේකී. ඊට පස්සේ එතනනේ කවුරු තීන්දුව తీරන ගන්න වැඩ කරන්න කොහොමද අංශ බෙදලා තියෙන්නේ කොහොමද ඒ ඔක්කොම තියෙන අර සංවිධාන ව්‍යුහය තුළනේ. එළියට දකින්න තියෙන ගොඩනැගිලි අරවා මේ හරිද ආයතනයේ භෞතික පෙනුමට ආයතනයේ ඇත්තටම ක්‍රියාකාරීත්වය පේන්නේ සංවිධාන ව්‍යුහයෙන්. එතකොට එතන සංවිධාන ව්‍යුහයක තියෙන ඔය සංරචක තියෙනවා. හරි මොන එක එක කාරණා තියෙනවා. හරිද? ඒකේ කාරණා තියෙන වැඩ බෙදලා තියෙනවා, කාර්ය මණ්ඩල පත් කරලා තියෙනවා. හරිද? දෙපාර්තමේන්තු අතර ඔය සම්බන්ධීකරණේ තියෙනවා. සංවිධාන ව්‍යුහය ඇතුළත ලකින්න ලැබෙන දේවල්. මම තව ටිකක් පල්ලෙහාට දාලා තියෙනවා. එතකොට ඔය සංවිධානයක ව්‍යුහය දෘශ්‍යමාන කරන්න, පේන්න, ඇඳලා තියෙන සටහනට හරි අර ඉරි ඉරි ගහලා හරි එහෙම එක එක විදිහට අඳින්න පුළුවන්. අන්නේ සංවිධාන ව්‍යුහය දෘශ්‍යමාන ලෙස ඇඳ ඇති රූප සටහනට අපි කියන සංවිධාන සටහන කියලා. ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එක අපිට පේන්න තියෙන chart එකට කියනවා ඕගනයිසේෂනල් chart එක කියලා. හරි. ඒතර කොට්ටු, රේඛා වගේ දේවල් වලින් තනතුරු සහ ඒවා අතර තියෙන සම්බන්ධතාවය පෙන්වලා ඇති. ඉතින් ඇත්තටම අපි දකින්නේ සංවිධාන සටහන හරහා තමයි සංවිධාන ව්‍යුහය දැක ගන්න හම්බ වෙන්නේ. එහෙම නැත්නම් සංවිධාන ව්‍යුහය පෙන්වන්නේ සංවිධාන සටහනෙන් තමයි. දැන් අපි ඒව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ 225 දෙනෙක් ඉන්නේ. අපි කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය එහෙම තීරණය කරන්න ඒ කියන නියෝජනයේ නේද? හරි. ඒතර ඒකෙන් පිළිඹු වෙනවා වගේනේ. මේ තීන්දුවම ගන්නවා වගේනේ. ඒ වගේ ආ සංවිධාන ව්‍යුහය අපි පිළිඹු වෙනවා. පේනවා. දෘෂ්ටිමාන වෙනවා. සංවිධාන සටහන හරහා. හරි. ඒතර මොනවද මේ සංවිධාන සටහන කියන ප්‍රයෝජන? ඒක නෑ සංවිධාන සටහන ගන්න කියලා කියන්නේ. දැන් රාජ්‍ය ආයතන වල අනිවාර්යයෙන්ම බොහෝ විට ප්‍රදර්ශනය කරලා තියෙනවා. ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔය රාජ්‍ය ආයතන වල අනිවාර්යයෙන්ම තව ප්‍රදර්ශනය කළ යුතු එකක් තියෙනවා. ඒක රාජ්‍ය සේවය නොවන අය ඉන්න නිසා මම කියන්නේ. ඔයාලා දැනගන්න ඒක වැදගත් වෙන ඇතරම. ඔය ඕනම ආයතනයකට ගියොත් බලන්නකෝ නිකන් විශේෂ මහජන එහෙම ගැවසෙන තැන් වල. ගැවසෙන තැන් කියලා කියන බස් ස්ටෑන්ඩ් එහෙම නෙමෙයි. හරිද? රාජ්‍ය ආයතන ගන්නකෝ ප්‍රාදේශීය කාර්යාලය, ගුවිජන කාර්යාලය, ඒ වගේ මේ ඉඩම් කච්චේරි වගේ නිරන්තරේ මහජනයා ගැවසෙන තැන් වල. හරි. ඒතකොට මේ ආයතන වලින් කරන කාර්යයන් ඒවා ලබා ගන්න දෙන අයට ඒ ලබා ගන්න තියෙන අයිතිය ප්‍රදර්ශනය කරන්න ওই සංවිධාන සටහන වගේම එළිය chart එකක් ගහලා තියෙනවා පුරවැසි ප්‍රඥප්තිය කියලා. ඔයා කොළඹ නම් ඔයා නිකමට හරි ආවොත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අපි මම ඉන්න තැන. ඒතර ඔයා බැලුවොත් එහෙනම් අර බිම්මහලෙම තියෙනවා ලොකුවට කියන්නේ බිම්මහලෙම ප්‍රදර්ශනය කරලා තියෙනවා ඔන්න මේ ඔය අයිඩෙන්ටි මේ උපෙන් සාතිකේ ඔරිජිනල් එහෙම ගන්න දෙන්න තැන ඉඳගෙන ඉන්නකොට නිකන් වටේ පිටේ බැලුවොත් එහෙම වටේ පෙනී බිත්තියේ ගහලා තියෙනවා ලොකුට chart එකක් පුරවැසි ප්‍රඥප්තිය කියලා. හරි මේ සංවිධානයත් එක මතක් වෙන හින්දා මම ඒක පොඩ්ඩක් කියන්නේ. එතනින් කියන්නේ ඒ ආයතන කරන කාර්යයන් ටික ලිස්ට් කරලා තියෙන ප්‍රධාන කාර්යයන් ටික. දැන් උපෙන් සාතිකයන් නිකුත් කරනවා නම් ඒක නිකුත් කරන්න කොච්චර කාලයක් යනවද? අර වෑම් වැඩක් ඒ වැඩේ කරන්න ගත වන කාලයත් එක්ක ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ ප්‍රදර්ශනය කළ යුතුයි කියලා රාජ්‍ය සේවයේ චක්‍රලේඛිකුත් තියෙනවා. ඒ චක්‍රලේඛය ගහලා වසර ගණනාවක් එනවා. මේ මෑතකදී නැවත ඒක මතක් කරා එහෙම එකක් ප්‍රදර්ශනය කරන්න ඕනේ කියලා. ඔයා නිකම් ඔය කාර්යාවල ගිහම බලන්නකෝ සංවිධාන සටහන් දාලා ඇති පේන්න. ඒ වගේම සිටිසන් චාර්ටර් කියලා කියනවා. පුරවැසි ප්‍රඥප්තිය. ඒතර ඒකේ දාලා තියෙනවා. ඒක ඇත්තටම පුරවැසියන් තමයි වැදගත් වෙන්නේ. හරි. දැන් දැව බලපත්‍රයක් ගන්න. දැන් ඒකේ කාර්යයක් එහෙන් කරන කාර්යයක් නම් ඉස්සරෙන් දාලා තියෙන කොච්චර කාලයක් ගත වෙනවද ඒකට? දින 5යි. කිව්වොත් ඉතින් බලපත්‍රයට රික්වෙස්ට් එක දීපු දවසේ ඉඳන් දවස් 5ක් ඇතුළත ඒක ලැබෙනවා ඔයාලට. ඒතර ඔයාලට දවස් 7 එහෙම යන්න ඕනේ නැහැ. නැස්තේ ඒ කියන්නේ එක පැත්තෙන් ඔයාලට හොඳක්. අනිත් පැත්තෙන් ආයතනයටත් පහසුවක්. නැත්තම් දැන් අර දුන්න වෙලේ ඉඳන් ආයෙ එනවා. හෙටත් එනවා. අදත් එනවා. ඒතකොට ඒ කතා කරන්න ගත වෙන වෙලාවනේ. සාමාන්‍ය වැඩ කරන වෙලාවක් නෑනේ කෙනෙක් කතා කරන්න දෙන වෙලාවක්. පැහැදිලි කරන්න දෙන්න යන වෙලාවක්. නමුත් අර වගේ දෙයක් ප්‍රදර්ශනය කරලා තිබ්බහම මේක දෙන්න නම් මෙච්චර වෙලාවක් යනවා කියලා. එයාත් දැනගන්නවා එයා එච්චර වෙලාවක් යනවා කියලා දැනගන්නවා ඊට කලින් ඕක ගැන හොර වැඩක් නැහැ.
අහනවන ගන්න මේ වෙලාවෙන් පස්සේ තමයි මගේ වැඩේට මොකද උනේ කියලා. ඒතර එයාට ඕනවටයි එපාවටයි හැමතිස්සෙම මේ වැඩේට අත ගහන්න යන්නෙත් නැහැ. නේද? ඉතින් මේ වැඩවල පහසුවක් තියෙන දෙපැත්තෙම ඒකත් ඇත්තටම මේ ක්‍රියාවලිය තුල කතා කරන එක වැදගත් වෙන කාරණයක්. හරි. ඔයාලට නිකන් ඒ කියන්නේ වැඩි දුර විස්තර ඕන නම් ඔය තරංග විභාග වලට රටට ඉන්නවා නම් ඔය රාජ්‍ය පරිපන්ත අක්ලේකයක් තියෙනවා 5 2008 සහ 5 2008 එක කියලා. මම ඒක කිව්වේ මේකට අදාළව මේකට කෙලින්ම සම්බන්ධ නොවුනට මේ සංවිධාන සටහන එහෙම ගැන කියනකොට ගොඩාක් අපි දකින ආයතන වල සංවිධාන සටහන ප්‍රදර්ශනය කරලා තියෙනවා. විශේෂයෙන් රාජ්‍ය ආයතන වල ප්‍රදර්ශනය කරලා තියෙනවා විශේෂයෙන්. හරි. එහෙම නැත්නම් ඔබ ගොඩාක් ආයතන වල වෙබ් අඩවියට ගිහපුවම ඔය chart එක ඩිස්ප්ලේ කරලා තියෙනවා යාලා. හරි. ඒ ඇත්තටම අවබෝධයක් ගන්න. එන ආයතයි එන ආයත. දැන් ඔය ඉන්ටර් වලට යනකොට හරි. දැන් මේ පාඨමාලාවක් හදාගෙන මේ සමහරවල් ඇත්තට මෙතන ඉන්න පුළුවන් නේ. ඇත්තට මෙතන ඉන්න පුළුවන් රසාවකට එහෙමත් මේ වගේ දේවල් උදව් වෙයි කියලා හිතන කෙනෙක්. හරිද? ඔය අපි ඉන්ටර් බෝඩ් වල ඉල්ලලා තියෙනවා විවිධ ආයතන වල. සාමාන්‍ය ඉන්ටර්වයුව කරන්න පුළුවන්ත් ඔබ යන ආයතනය ගැන අවබෝධයක් ඇති වෙන එක වැදගත් වෙනවා. දැන් අපි හිතමු ඉන්ටර් බෝඩ් සමහර වෙලාවලදී ඇත්තටම අහලා තියෙනවා ඔයා දන්නවද මේ ආයතනේ මොකක්ද කියලා. සමහර අය ඉන්ටර්වයුව කරලා ඉඳගන්නේ ඉන්ටර්වයුව ආවට ආයතන ගැනවත් දන්නේ නැහැ. විභාගයක් වෙලා ඉන්න කන්නේ මම කියන්නේ ඉන්ටර්වයුව එක. සමහර ආයතන ආපුවම අපි අහනවා දැන් ඔයා දන්නවද මේ දැන් ඔයා ඇප්ලයි කරපු තන්ත්‍ර මොකක්ද? මැනේජ්මන්ට් ඇසිස්ටන්ට්. හරි මොකක්ද ආයතනේ X කියන ආයතනේ. ඔයා දන්නවද X කියන ආයතනේ වෙන්නේ මොකක්ද කියලා? නෑනේ දන්නේ නෑනේ. කියපු ගමන්ම නිකන් එතනින් මෙයා ගැන පොඩි එනවා. අදහසක් ඉන්ටර්වයුව කරන අය දැන් මේ එහෙමම නෙමෙයි. හැබැයි අපි දැකලා තියෙන සමහර අය එනකොට දැන් මම ඊට පිට පොඩ්ඩලින් අපි මේ කියන්නේ අත්දැකීම් වලින් කියන්නේ සමහර අය එහෙම නෙමෙයි. හොඳට ඔය වෙබ් එකේ ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එක බව බලලා තියෙනවා. සංවිධාන සටහන ගාව බලලා තියෙනවා. නැත්නම් දැක්ම ගැන බලනවා. එයාලා මෙහෙවර ගැන බලනවා. කාර්යයන් ගැන කියනවා. හැබැයි සමහර අය හොඳට කියලා තියෙනවා. මම අපිට මේක ඉන්ටර්බෝඩ් එකේ අපි පුදුමුණ ඇත්තටම එයා ඒක අපි ඇහුවා ඇත්තටම. ඔය කොහොමද ඊට පස්සේ මම ඉන්ටර්වයුවට යනකොට ඕන ඉන්ටර්වයුවට යන්න ඉස්සෙල්ලා මම සාමාන්‍ය ආයතන ගැන හොයනවා. මොනවද කියන කාර්යයන් ගැන හොයනවා. හරි. ඒකට අර වෙනමම ඉම්ප්‍රෙෂන් එකක් එනවා අර බෝඩ් එකට. කියන්නේ සමහර අවස්ථාවලදී එහෙම තියෙනවා. හරි. ත්‍රයා කියනවා මම මේක වෙන්නේ මොනවද කියලා මම හෙව්වා. එන්නේ ඉස්සෙල්ලාම වෙබ්සයිට් එකකින් ගිහලා බැලුවා. මොනවද කරන්න කියලා. හරි. මම බැලුවා ඕෂන් chart එක. මම දන්නවා ඒකට මේක ප්‍රධානිය කවුද කියලා. හරි. හැම ආයතන ප්‍රධානිය එකම නමින් නෙමෙයි. නේද? දැන් රාජ්‍ය ආයතන ගත්තා සමහර තැන්වල ඩිරෙක්ට් ජෙනරාල්ලා ඉන්නවා. සමහර තැන්වල ඩිරෙක්ට්, සමහර තැන්වල කොමසාරි, සමහර තැන්වල පාලක. දැන් ආගම විගමන පාලක කියන්නේ. ඈ එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට දිස්ත්‍රික් ලේකම්. නේද? ආයතන ගත්තාම එහෙම වෙනස් නේ. ගොවිජානක ගත්ත කොමසාරි. ඉඩම් ගත්ත කොමසාරිස්. තව තැනක ගියොත් ඒ වගේ ඔක්කොම ඔයගෙන් ඩිස්ප්ලේ වෙනවා. ඔක බලා ගන්න පුළුවන්. මොනවද තියෙන තනතුරු නාම මොනවද? හරි. ඒතර අපි ලියුමක් වුණා ලියනකොට අපි දන්නවනේ මේ දැනගෙන ලියන ලියුමක් කියලා. දැනගෙන ලියුමක්. සමහර ලාවට සමහර අය ලියනවා දන්නේ නැහැ. කලමනාකව. එහෙම අය ඒ සමහර වෙලාවට ආයතන එහෙම තනතුරු නාම නැති වෙනවා. හරි. එතකොට ඒක හරි වැදගත් වෙනවා මේ කාරණේ. හරි. එතකොට මේ ඒවම පෙන්වනවා මෙන්න මේකේ. සංවිධාන chart වලින් සංවිධාන view එකේ නිරූපණය කරලා පෙන්වනවා. එතකොට right. ඔය සංවිධාන සටහනක තියෙන ප්‍රයෝජන මොනවද? නේ? සංවිධාන සටහන තිබ්බාම ආයතනට හරි වැදගත්. මම අර දැන්ටම කීප දේවල් වලට මම ඔය සමහරලාට අපි ගොඩක් වෙලාවට අපි ප්‍රැක්ටිකලි දේවල් කතා කරන්නේ සමහර සාමාන්‍ය ජීවිත දේවල් එක කතා කරන්නේ අපිට ඒක දැනෙන විදිය වෙනස් නේද? ඒක අපි දැනෙන විදිය අපිට අපේ අත්දැකීම් වලින් දැනෙන විදිය වෙනස් නේ. ඒක මම ඔය සමහරලාට මේකට 100%ම රිලේටඩ් නොවන ආසන්න තැන් සමහර ප්‍රැක්ටිකල් වගේ දේවල් කියන්නේ. ඒක සංවිධානයෙන් තිබීම ආයතනයේ වැදගත් වෙන මොනවද වගකීම් හඳුනා ගන්න. සෑම සේවකුණ තමන් ආයත් අංශේ තමන්ගේ ඉහළ නිලධාරී කවුද යනු පැහැදිලි. හරි. ඔය සංවිධාන සටහනක දැන් ඒකේ දාලා තියෙන එක තනතුරින් තියෙන්නේ. ඒ තනතුරේ ඉන්න කෙනාට පේන තමන්ට උඩින් ඉන්නේ කවුද? උඩින් ඉන්නේ ටිස්තු පොඩේ දෙයියෝ එහෙම නෙමෙයි මං කියන්නේ. සංවිධාන ව්‍යුහය තුළ උඩින් ඉන්නේ කවුද? පහළින් ඉන්නේ කවුද? තමන් හා සමාන මට්ටමේ ඉන්නේ කවුද? එතකොට දන්නවනේ සමාන්තර තනතුරු මොනවද? ඉහළ තනතුරු මොනවද? පහළ තනතුරු මොනවද? හරි. ආයතනයට ගියාට පස්සේ වැඩ කරනකොට එයා දැනගනි. කවුද කියලා කවුද පහළ කියලා. හැබැයි පිටින් ඉඳ කරනවත් බලන්න පුළුවන්. ඕනේ ස්ට්‍රක්චර් එකක් තිබ්බහම එන කෙනෙකුට බලනවා මං යන තන්ත්‍ර මේක මට ලිහින් ඉන්න මේ කට්ටිය. මට පලින් ඉන්න මේ කට්ටිය. මං සමාන්තර මේවා තියෙනවා. මට වඩා පොඩ්ඩක් උඩින් මේවා. පොඩ්ඩක් පල්ලෙන් මේවා. ගොඩක් උඩින් මේවා. ඒතර මං දුක් ගැනීමක් මේවන්න ඕන විදිය. දුක් ගැනීම පහළට කියලා හරියන්නේ නැහැ. දුක් ගැනීම පහළට කියලා විසඳුමක් නේ. පහළට කියන්න පුළුවන් ඔය හිත සංස ගන්න. නේ.
කාටවත් කියන්නේ නැත්නම් කාට හරි කියන්නේ. දැන් සමහර තමන්ගේ ප්‍රශ්න කියලා කන්නඩි ඉස්සරහ කියලා කියවන. ඔය ගහක් ගලක් උඩ කියලා කියන්නේ. ඇතුලේ තේරුමක් නැතිද බලන්න උතර ස්ට්‍රෙස් එක හරි පිට කරගන්න හැම කියනවා වෙන්න පුළුවන්. හරි. ඉතින් ආයතනයකුණත් කෙනෙක්ගේ ඉතින් දුක් ගැන විලක පල්ලෙයා කෙනෙක් ලව්ව කතා කරනවා කියන්න පුළුවන් අපිටමයි වෙන්නේ ඔක්කොම මෙහෙමයි. හරි. අනිත් අර එහෙනයක් කන්නේ අපිට විතර එහෙන ගහන්නේ කියලා එහෙම කියන්න පුළුවන්. ඊවල ඇලෙන්නේ හැබැයි හරි තීරණ ගන්න උඩනේ කියන්නේ. ඒක සංවිධානයේ සටහනේ ඒක අඳුර ගන්න පුළුවන්. තමන් දුක් ගැන විලක ඉදිරිපත් කරන විදිය කොහොමද? ඒ වගේ අනිත් පැත්තෙන් තීරණය මෙන්න පල්ලෙයාට. හරි. ඒතර ඒක ගලා එන විදිය. නේද? ඒ ඔක්කොම දැක ගන්න පුළුවන් වෙනවා මේ කාරණේ හරහා. ඒක සෑම සේවකෙන් තමන් ආයේ අංශය සහ තමන්ගේ ඉහළ නිලධාරි කවුරු යන පැහැදිලිව පේනවා. ඒ වගේ විධාන දාමේ පෙන්වනවා. නියෝග සහ තොරතුරු ගලා යන මාර්ගය ඉහළ සිට පහළට. සංවේදන පහළ. ගැටලුවේ සම්බන්ධයෙන් නියෝග කවුදයි සේවකයන් දැනගන්න. නේද? පුහුණුව සහ සංවර්ධනය. එතකොට ආයතන උසස් සීල බේග මාර්ග හඳුනාගෙන සේවකයන්ට උපකාර වෙනවා. පුහුණු වර්ධනය. සෝරි. සම්පත් කළමනාකරන ආයතනයේ පවතින තනතුරු සහ අංශවල හිදැස් හෝ අනවශ්‍ය තනතුරු හඳුනා ගැනීම කළමනාකාරීත්වයට සහාය වෙනවා. ඔයගේ වාසි නැත්නම් ප්‍රයෝජන තියෙනවා ආයතනයක් ගත්තාම. ඒතකොට මේ සංවිධාන ව්‍යුහයන් විවිධ වර්ගයේ තියෙනවා. හරි. විවිධ වර්ගයේ සංවිධාන ව්‍යුහ ආයතන ස්වභාවයන් විවිධ ව්‍යුහයන් තියෙනවා. දැන් අපිට පුළුවන් ඕන කාර්යයන් අනුව බෙදන්න පුළුවන්. කාර්යයන් අනුව බෙදන්න පුළුවන්. එතකොට භූගෝලීය පදනම ඕවා වුණනම් බෙදා ගන්න පුළුවන් සංවිධාන ව්‍යුහය. හරි. ඒක ස්වරූපයන් අපිට මේ සම්බන්ධයෙන් ගත්තාම කියලා බලන්න ඕනේ. හරි. සංවිධාන ව්‍යුහයන් කීපයක් වවන ලියාගත්ත කමන්නේ. දැන් එකක් තියෙනවා ඒ කාර්යබද්ධ ව්‍යුහයන් තියෙනවා. කාර්යය තමයි ලොකුවට සලකලා තියෙන්නේ. සේවකයන් ඉටු කරන කාර්ය අනුව බෙදන්න පුළුවන්. සංවිධාන ව්‍යුහයන්. කාර්ය අනුව. ඒකට අපි කියනවා කාර්යබද්ධ ව්‍යුහයන් කියලා. ෆන්ක්ෂනල් ස්ට්‍රක්චර්ස් කියලා. හරි. කාර්ය අනුව නිෂ්පාදන, අලෙවි, මූල්‍ය එහෙම අංශ වලට බෙදලා අඳින්න පුළුවන් ඒක. හරි. එතකොට මූල්‍ය කළමනාකරු, නිෂ්පාදන කළමනාකරු, මානව සම්පත් කළමනාකරු, අලෙවි කළමනාකරු විදිහට කළමනාකරුවෙන් පත් කරන්න පුළුවන්. අර කාර්යමය දෙපාර්තමේන්තුව කියලා කියනවා. ඒ කාර්යබද්ධ ෆන්ක්ෂන් එක. ආයෙත් තියෙනවා ගොඩාක් ඔෆිස් වල ගොඩාක් වෙලාවට දකින්න ලැබෙන්නේ රේඛීය ව්‍යුහයක්. ලයින් ඕගනයිසේෂන්. රේඛීය අර උඩ ඉන පල්ලයට එනකොට ක්‍රමක්‍රමයෙන් බලය අඩු වෙලා යන්නේ. නේ? උඩටම බලය වැඩි, කට්ටිය අඩුයි. පල්ලයට එන්න එන්න බලය අඩුයි, කට්ටිය වැඩි. සංවිධාන ව්‍යුහය දැකලා ඉත ගොඩාක් උඩම ලොක්කා. ඒක දෙන්නේ. උපලොක්කු දෙන්නේ. ඊට පස්සේ එයාට පල්ලයට බලන්නේ. ඕක අපි රේඛීය සංවිධාන ව්‍යුහය. උඩ ඉඳන් පල්ලයට යනකොට වගකීම සහ බලය අඩු වෙනවා. කට්ටිය වැඩි වෙනවා, බලය අඩු වෙනවා. පහළ උඩ යනකොට ඒක වැඩි වෙනවා. ඒක සංවිධාන ව්‍යුහයක්. හරි. අපි ඒක ලයින් ඕගනයිසේෂන්. රේඛීය සංවිධාන ව්‍යුහය. ඒක එක සංවිධාන ව්‍යුහයක්. හරි. ඒකේ සංවිධාන ව්‍යුහය. ඉහළ සිට පහළට ඍජු බලයක් ගලා යන සරලම ව්‍යුහය. ඊළඟට ඔය තව තියෙනවා ඉතින් ප්‍රොඩක්ෂන් එක අනුවත් බෙදන්න පුළුවන්. ආයතනයේ නිපදවන විවිධ භාණ්ඩ අනුවත් ඕනනම් අංශයෙන් කරගන්න පුළුවන් භාණ්ඩ අනුව. නේ? භූගෝලීය පදනම වෙන් කරගන්න පුළුවන්. කොහොම එක එක පදනම් වලට දෙපාර්තමේන්තු වර්ග කරගන්න පුළුවන් නේද? හරි. ආයතන විවිධය තමයි කිව්වේ. ඒවල කොට ඒව ගත්තට
හරි භූගෝලීය පදනමින් තියෙනවා එක එක දෙපාර්තමේන්තු තියෙන්න පුළුවන් දෙපාර්තමේන්තු විදිහට කඩලා ඈ එහෙම තියෙන්න පුළුවන් සංවිධාන විවිධයන් ගැන කතා කරපුවාම දැන් මොන වගේ සංවිධානකරණය සම්බන්ධයෙන් ටිකක් කතා කරා. ඒ දෙවෙනි අංගේ තමයි කතා කරන්නේ. කළමනාකරණ ක්‍රියාවලියේ දෙවෙනි ස්ටෙප් එක තමයි පොඩ්ඩක් කතා කරේ අපි. දෙවෙනි ස්ටෙප් එක. ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක ටිකක් තියෙනවා. දැන් සැලසුම්කරණය, සංවිධානකරණය, ඊට පස්සේ මෙහෙයවන එක. ලීඩින්, ඩිරෙක්ටිං කියලා කියනවා. අධ්‍යක්ෂණය කියලා කියනවා කට්ටිය. නමුත් දැන් අපි වචන මෙහෙයවීම. POLC නේ. P planning, O organizing, L leasing. මේ leading. ඩිරෙක්ටිං කියලා කියනවා කට්ටිය. සහ අන්ති POLC C controlling පාලනය. POLC කළමනාකරන මූලික අංග හතර. දැන් බලන්න තුන්වෙනි අංගේ හිටින් මෙහෙයවීම ඩිරෙක්ටිං. කළමනාකරන ක්‍රියාවලියක වැදගත්ම අංගයක් තමයි මෙහෙයවන එක. සැලසුම් කළ දේ ප්‍රායෝගික ක්‍රියාත්මක කරමින් දැන් සැලසුම් කරන්නේ. මේ කරන්න ඕන දේ වැඩ කරන විදිය කවදා කොහොමද කරන්න කියලා දැන් හදාගත්ත ඕගනයිසින් පාර්ට් එකකින්. දැන් ඊට පස්සේ කරවන්න. නේ. ඒක දැන් කරවන්න. ඒ සැලසුම් කළ දේ ප්‍රායෝගික ක්‍රියාත්මක කරමින් ආයතන කර්ම ඉටු කර ගැනීම සඳහා සේවකයන් උනන්දු කරවීම සහ මඟ පෙන්වීම මෙහිදී සිදුවේ. සැලසුම් කරා. දැන් අපි ඕගනයිස් කරගත්තා. දැන් මේ ක්‍රියාත්මක කරන්න මෙහෙයවන. මෙහෙයවීම. તો මෙහෙයවීම පිළිබඳව ගත්තාම මෙහෙයවීමේ ප්‍රධාන අංග ටික. සාර්ථක මෙහෙයවීමක් සඳහා ප්‍රධාන අංග හතරක් තියෙනවා. ඔය මෙහෙයවීමේ කැලලට අපි මේ කෝස් එකේම නමනේ මැනේජ්මන්ට් ඇන්ඩ් ලීඩර්ෂිප් කළමනාකරන නිසා නායකත්වය. ඒතර කළමනාකරන ක්‍රියාවලියේ තුන්වෙනි අංගයේ එක කැලලක් තමයි නායකත්වය. ලීඩර්ෂිප්. හරි. ඒක සාර්ථක මෙහෙයවීමක් සඳහා ඕන වෙනවා එකක් නායකත්වය. අභිප්‍රේරණය මොටිවේෂන්. නේ. සාමාන්‍ය ජීවිතෙත් කෙනෙක් අභිප්‍රේරණය වෙනවනේ. ඒ අභිප්‍රේරණයක් කියන්නේ මොකක්ද කියන අපි ඉස්සරහ කතා කරමු. වචනාර්ථයෙන් තමයි අභිප්‍රේරණය කියන සිංහල වචනේ උතරන මොටිවේෂන් වචන ටක් ගාලා එනවනේ. මාව මොටිවේට් කරන්න බැයිද? මල්ලිය පිළිබ හැම විභාගෙම පේල් මට මේ පාරේ පාස් වෙන්න බෑ මාව පොඩ්ඩක් මොටිවේට් කරන්න බැයිද? මම ගන්න හැම තීරණයක්ම කියලා වෙලාම එන තීරණ. මේ පාරත් හරියන්නේ මට බැයිද මොටිවේෂන් පාර දෙන්න. ඔය කියන්නේ සාමාන්‍ය ජීවිතේ නේ. මොටිවේෂන් කරන කවුරුන් නැද්ද මට යන්න හිතනවා මට පාවලා තියෙන්නේ. ඉතින් ඒක මෙහෙවීමේ අංගයක් මේක. ඒ වගේ sannivedanaya කියන එක. මෙහෙවීමේ ප්‍රධාන අංගයක්. ඇත්තටම සාර්ථක මෙහෙවීම sannivedana වැඩගත්. නේ sannivedana කියන එකත් ලොකුම වැදගත්කමක් තියෙන කළමනාකරන ක්‍රියාවලිය ගත්තාම. ඊළඟ නිරීක්ෂණ සංවේදන තියෙන වාචික නේ නිර්වාචික එහෙම තියෙනවා. ඊළඟ සුපර්විෂන් පාර්ට් එක. අධීක්ෂණ නිරීක්ෂණ කියලා කියන්න පුළුවන් අධීක්ෂණ කියලා කියන්න පුළුවන්. ඒතර ඔය අංග හතරකින් සම්බන්ධයි. අපි අර කලින් මේ කතා කරේ සංවිධානයේ අංග තියෙනවා කියලා. ඩිපාර්ට්මන්ට් හදනවා අධිකාරිය පවරනවා නේද? ඒ සංවිධානයේ ඒ වගේම මෙහෙවීමේ ප්‍රධාන හේතුව තමයි. පාගර මයික්යක් මේ වෙනවා. එකක් නායකත්වය. මොකද සේවකයන්ගේ කැමැත්ත ඇති. නායකයෙකුට ඔන්නෝගේ නම අකමැත්තෙන්ට වඩා කැමැත්ත ඇති වුණ පොදු අරමුණක් කරා මෙහෙයවීමේ හැකියාව. නායකත්වය. නායකත්වයේ එකේ නිර්වචන අපි ඉස්සරහට කතා කරමු. මේක මේ සරලවම සංක්ෂිප්තම නිර්වචනය. හරි. ඒ අභිප්‍රේරණය සේවකයන් උද්‍යෝගයෙන් වැඩ කිරීම පෙළඹවීම. වැටුප් වර්ධක දෙනවා ඇගීම්. හරි අපි ඉස්සරහට කතා කරමු. අභිප්‍රේරණය කියන්නේ මූල්‍යමය දේවල්ම නෙමෙයි සමහර කෙනෙකුට. නේ? සමහර අය කියන්නේ සල්ලි කොච්චර ටිකද නැහැ මට සැනසෙල්ලන්නේ. එයා අභිප්‍රේරණයේ සැනසුම් දායක පරිසරයක ඉන්නකොට වෙන්න පුළුවන්. තව කෙනෙක් සැනසුම නම් පරිසරේ නම් හොඳට තියෙනවප්පා අඬ සල්ලි නේ. ඌ එයා අභිප්‍රේරණයේ සල්ලි වලින් හිටපො. නේද? ඉතින් කොහොම හරි උද්‍යෝගයෙන් වැඩ කරන්න පෙළඹවන එක නෑ. ඒක එක එක වෙනස් නේ. සමහර අය අපි කණ්ඩු වෙන්න පුළුවන් උච්චර කරලත් බෑ. ඉතින් ඌ උච්චර කරත් ඌට ඒක හරියන්නේ නැතු වෙන්න පුළුවන්. නේද? එතකොට මේ මොටිවේෂන් පාර්ට් එකේ හඳුර ගන්න ඕන කොහොමද කියලා අපි ඉගෙන ගන්න කරමු. සංනිවේදනය තොරතුරු උපදේශ අදහස් නිවැරදිව ඉහළ සිට පහළට පහළ සිට ඉහළට තෝමාරු වීම. අධීක්ෂණේ සේවකයන් තම කාර්යන් නියෝජිත කරන්නේ දැන් සමීපව පරිසරදී.
දැන් මොකද මේ වැදගත්? ඈ මෙහෙයවීම වැදගත්කම. ක්‍රියාවලිය ආරම්භ කරනවා, කාර්යක්ෂමතාවය ඉහළ යනවා. කන් දැහැකින් වර්ධනය වෙනවා, වෙනස් යන් වලට හැඩ ගැහෙනවා. නේද? සැලසුම් ලිඛිත ලේඛන වලින් උපට ගොස් ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්නේ මෙහෙයවීම හරහා. ඇත්තටම සැලසුම් අරම ඔක්කොම ලිඛිත ලේඛන වල තියෙන්නේ. දැන් මේක ප්‍රැක්ටිකල් වෙන්නේ මෙහෙයවීමයි. ට්‍රිප් එකක් යනවා කියලා හිතන්නකො ප්ලෑන් කරනවා යන්නේ ඔක්කොම කරා. ඇත්තටම ඊට පස්සේ යන්නේ ඒ එතන ඉහානේ වැදගත්ම පැලල. ඇත්තටම මේක හරහා තමයි වැදගත්ම කාරණේ. සේවකයන් නිසි මඟ පෙන්වීම ලැබෙන විට කාලය සහ සම්පත් අපතේ යාම අවම වෙනවා. හරි මඟ පෙන්වීම හරියට තියෙනවා නම් අනවශ්‍ය අපතේ යාම අවම වෙනවනේ. ඒකේ කාර්යක්ෂමතාවය ඉහළ යනවා. කණ්ඩායමකින් වර්ධනය වෙනවා. සේවකයන්ට සහභාගීතාවය ගොඩනැගීමේ මේ උදව් වෙනවා. වෙනස්කම් වලට හැරගෙනවා. ආයතනයේ අලුත් තාක්ෂණික ක්‍රමවේදයක් හඳුනා දීමේදී සේවකයන්ව ඒ සඳහා සූදානම් කරවන්නේ මෙහෙයවීම වගේ. එතන මේ මෙහෙයවීමේ තියෙන බාධා මොනවද? එකක් දුර්වල සංනිවේදනය. මෙහෙයවීමේ එක කෑල්ලක් තමයි සංනිවේදනය. ඉගෙන කැල කියලා කියන වැදගත් අංගයක්. ඉතින් මෙහෙවීම කියන ක්‍රියාවලියට තියෙන ලොකුම බාධාවක් වෙන්න පුළුවන් දුර්වල සංවේදී. හරි. ඒක අපි ලිඛිතවලදීත් කියන්නේ ක්‍රමාවුන හරියට දාන්න කියලා. රාජකාරී ලියුම් එහෙම ලියනකොට සමහරවිට අපි දාන වචනේ අපි කියන දේ වෙනස්ම අර්ථයක් වෙන්න පුළුවන්. ලියන කෙනා හිතේ තිබ්බට සංනිවේදන ලිඛිත වෙන්න පුළුවන් වාචික වෙන්න පුළුවන්. ඒක සංනිවේදන හරියට තියෙනවා. නේ? දැන් මංගල දැන්වීමක් තිබ්බා. අඩි 5ක් උස රාජ්‍ය ආයතනයක සේවය කරන රූමත් තලලු කෙනෙක් වෙනවා. අඩි 5ක් උස රාජ්‍ය ආයතනයක සේවය කරනවා. එතකොට මේ ඇත්ත මේ පත්‍රෙ තිබෙ ඇද්ද මම කියන්නේ. අඩි 5ක් උස රාජ්‍ය ආයතනයක සේවය කරන රූමත් තලලු කෙනෙක් වෙනවා කියන එක තුල තේරෙනවා. අදාළ මනමාලි කියන කෙනාගේ උස තමයි 5 කියලා. හැබැයි ලියලා තිබ්බ අඩි 5ක් ලියවිලා තියෙන අඩි 5ක් උස රාජ්‍ය ආයතනයක සේවය කරන කියලානේ. හරි. එතකොට මේ රාජ්‍ය ආයතනෙ තමයි අඩි 5 අවිල්ලා තියෙන්නේ. එතකොට ලිඛිත භාෂාවේ මේ සංනිවේදන ලිඛිත පැත්ත ගත්තොත් අදාළ තැනට වචනේ වෙනතකට ආවොත් වෙනම අදහසක් එන්න පුළුවන්. හරි. මම දැක්කා මේ දවස් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට ඔය බස් ස්ටෑන්ඩ් වලම ගහලා තියෙන්නේ. ගෙදරට ඇවිල්ලා උගන්වනවා. වගේ විවිධ පෝස්ටර් වල තියෙන්නේ. නේ? දැකලා ඉන්නවද? මේ අර ටීවී රිපෙයාර් කරනවා. අර මේ අලවල යන්නේ මේ කට්ටිය. ඒ වගේ අලවල තිබ්බ එක ඇඩ් එකක් නිවසට ගොස් මැසීමට කාන්තාවන් අවශ්‍යයි කියලා. නිවසට ගොස් මැසීමට කාන්තාවන් අවශ්‍යයි. දැන් ක්‍රමානේ තීත්නේ මොකවත් නැහැ. එළිමට අනිවාර්යයක් වගේ තිබි. නිවසට ගොස් මැසීමට කාන්තාවන් අවශ්‍යයි කියලා කියන්නේ තේරෙනවා අපිට මේක විතර ගිහිල්ලා මහලා ගෙනල්ලා දෙන්න විදියට දැන් මේ ඒ දැන්නිම කහපු කෙනාගේ මෙහු මොන හරි වැඩපලක් හරි ඇති. එයා හොයනවා මේ ගෙදර ගිහිල්ලා හරි මහලා සප්ලයි කරන්න පුළුවන් කට්ටිය හොයනවා කියන මේ පේන්න තියෙන්නේ. හැබැයි ඒක එහෙම හිතේ තිබ්බට ලියලා තිබ්බ එකට එක එක අර්ථ වෙනවා. එයාට කාන්තාව කවුරුන් ගෙදර ගිහලා මහලා දායි. දැන් පොර කාන්තාව හොයන කෙනෙක්. ගෑනු කෙනෙක් හොයන ගෙදර ගිහලා මහලා දාන්න. ඒකම නෑ අදහසක් නෑ නේද? ඉතින් ඔය සංවේදන අවුල ගොඩව තියෙනවනේ. විවිධ දේවල් වලදී. නේ? දැන් තව මම දැක්ක දෙකක් තියෙනවා. ඒත් මේ බලු පෙටියක් විකුණන ඇඩ් එකක්. ඒකේ තිබ්බේ මාස 9ක් වයසේ ඇති නෝනා කෙනෙකුට ආයත් කියලා බලු වර්ගයක් හොඳ ඔය ඇල්ටේෂන් බලු ටේෂන් හරි මොන හරි තියෙන එකේ ඔය හොඳ පොෂ් නම් බලු වර්ග නේ එහෙම හොඳ වර්ගයක නමක් දාලා තිබ්බ බලු පෙටියට. ඒතර ඒකේ තිබ්බේ මාස 9ක් වයසේ ඇති නෝනා කෙනෙකුට ආයත් බලු පෙටියක් කිනෙන් දින්නවා. දැන් තේරෙනවා මේ බල්ලාගේ වයස මාස 9 කියලා. හැබැයි ලියවිලා තිබ්බේ මාස 9ක් වයසේ ඇති නෝනා කෙනෙකුට ආයත් කියලානේ. නෝනාට මාස 9යි. ඒක සංවේදනයේ අවුලක් නේ. එන විදිහට හරි කොහොම ඒවා තියෙන ගොඩක් ඈ. විශේෂයෙන් ලිඛිත පැත්තෙන් ගත්තා. වාචිකයේ නම් ඒක සමහරවිට ආය කිය හරි නෑ මේකයි ගියයි තමයි ලිඛිත එක කවුවම ඒක ආයේ ඒකේ අදහස මොකක්ද කියලා තේරුම් ගන්න ලිඛිත එවපු කෙනාට එවන්නම කාලයක් යන්න පුළුවන් නේ තව තිබ්බා ඔය සුළු වශයෙන් පුපුරා ගිය නෝනා කෙනෙකුට ආයේ දීදුරු මල් පෝච්චි විකිණීමේ තිබේ සුළු වශයෙන් උපරලා තියෙන නෝනා එතකොට සම්පූර්ණ ලියවන ලද්ද පතුල් සහිත වැඩගත් නෝනා කෙනෙකුට ආයේ නදුංගල් මාරිය විකිණීමේ තිබේ සම්පූර්ණ පතුල් ලියවලා තියෙන වැඩගත් නෝනා හරි කොහොම හරි මේ sannivedanaයේදී විවිධ දේවල් වලින් විවිධ පැති වලට ඔය බාධක එනවා. අවුල් දුන්න. ඉතින් මෙහෙවීම කියන ක්‍රියාවලියටත් ලොකුම අවුලක් වෙන්න පුළුවන් සංනිවේදනය. දුර්වල සංනිවේදනය. දුර්වල සංනිවේදනය. උපදේශ පැහැදිලි නොවීම නිසා සේවකයන් අතර ව්‍යාකූලතා ඇති වෙනවා. හරි. ඒ වගේම සම්පත් හිඟකම. ගොඩක් තැන්වල එහෙම නෑ සමහර ආයතන වල තියෙන ෆොටෝ කෝපියක් ගන්න දෙන එක මැෂින් එක. ඒකෙත් අර මැෂින් එකට දීලා
මිනිහාගේ තේරුම් ගන්න මැෂින් එකයි මිනිහා කියලා කිව්වේ. එයාට ඒක අරගෙන එළියට එන්නත් යනවා විනාඩි ගාණක්. සමහර වෙලේ සමහර ගහනවා තට්ටු කරනවා. එන්න ඒ කියන්නේ අපිට අපිට ඒ කාලේ ගත වෙන ඉවස ගන්න බැරුණා අපි සමහර මැෂින් වල තදි බාන. ඈ එක්ක නෑ. එක්ක තියෙන ඒවාත් ඒ වගේ නිකන් පණ ඇදයට වගේ යන්නේ. ඉතින් මෙහෙවීම කියන්නේ කියලා අවුල් වෙන්න පුළුවන්. නේ? අපි කියනවා ආරම කරන්න කියලා. මෙහෙම කරන්න මෙහෙම බලන්න බලමු. ඉතින් වැඩ කරන්න අපි සමුද්‍රව්‍ය නෑ. යන්ත්‍ර සූත්‍ර නෑ. මුතල් නෑ. ඒතර මෙහෙයන්න එක බාධාවක් වෙන්න පුළුවන්. කොච්චර හොඳ මෙහෙවීමේ හැකියාවන් ශක්්‍යතාවයක් තියෙන කෙනෙක් වුණත් අරවා අවුල් නම් ඉතින් අවුල් වෙන්න පුළුවන්. නේ? සමහර නායකයෝ නායකත්ව ලක්ෂණ වලින් හොඳ වුණාට සමහරවිට ඔය මේ පැත්තේ තියෙන සමහර දේවල් වලින් බිඳ වැටෙන්න බැරි නෑ ඉතින්. ඒවා කල්පනා කරගන්න එක හැකියාව තමයි. මොකද එයාගේ තත් බැරිම තියෙන්න පුළුවන්. ඒතර මෙයා වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. right. එතකොට ඒක එකක්. තව මේ සේවක අතෘප්තියෙන් ඉන්න කෙනෙකුට. ඉතින් ඒක අතෘප්තිය තෘප්ත කරන්න ඕන එකත් මේකෙම කෑල්ලක් තමයි අභිප්‍රේරණය. හැබැයි මෙහෙයවන්න වෙන එතකොට බාධාවක් තමයි අතෘප්තිය. අඩු ඇතු පීඩාකාරී සේවා පරිසරය නිසා සේවකයන් උපදෙස් පිළිපැදීමට අකමැති වීම. අන්ත උපදෙස් දෙන කෙනා අවුල්න්නේ ඒක පිළිගන්නේ නැහැ. ඕවාදිනු පරහට තමා සම්මති පීඩාසිත කියලා කියනවනේ. වැද්දෝ වගේ. ඒ කියලා කියනවනේ. ඒවත් බලපාන්න පුළුවන්. අනිත් පැත්තෙන් අඩු ඇතු පීඩාකාරී සේවා පරිසරයේ සේවකයන් උපදෙස් පිළිපැදීමට අකමැති වෙනවා. සමහර තමයි එන රස්නේ. නේ ඕක දැන් අපි කාර්යාල කල්පනා කරන එක නම් කාර්යාලය සැලසුම් කරද්දී ඕක ඉන්ටර්නල් අභ්‍යන්තර පරිසරයේ කැලක් ඔය මේ පරිසරය කියන්නේ අභ්‍යන්තර පරිසරයට දෙකන්නේ ශබ්දය ආලෝකය වාතාශ්‍රය විතර නෙමෙයි මේ පෙනුන ඔය බලන්න ගොඩාක් විශේෂ රාජ්‍ය අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික හෝ කම්පැනි වල එහෙම ගොඩාක් වෙලාවට ඇතුලේ සුදු පාටන ගාලා තියෙන්නේ ගොඩාක් වෙලාවට සුදුනේ මොකද සාමාන්‍යයෙන් ඔය විවිධ රටවල් වල පරිශන වලුත් එක කාර්යක්ෂමතාවයට වර්ණය බලපානකොට 80 ගණක් වගේ වැඩි සම්භාවිතාවක් තියෙන පාටක් විදිහට තමයි හඳුනගන්නේ සුදු පාට. අඳුරු පාට වලදී අලු. නේ? සමහර දේවල් වල බලන්නකො. සමහර එකපාරම ඔය අලු හරියට සමහර දේවල් කියන්නේ මහා පුස්පෙන්ටු ගතියක් එනවා. ටික මහා වඩ අමුත්තක් වගේ දෙනවා. තව සමහර ඒවා එහෙම නිකන් වෙන එළියේ වගේ දෙනවා. ඒ ගොඩක් ඒකටත් ඒක උනත් බලපංගු ගාලා තියෙන පාට ඈ ඇතුළේ බඩු හොරලා තියෙන ඒ විදි බලපානවා. හරි ඒ වගේ මේ කාර්යාලවල පරිසරය ගත්තාම නම් ගොඩාක් වෙලාවට ඇතුලේ ශබ්ද වැඩි නම් සීතල වැඩි නම් රස්නේ වැඩි නම් ආලෝකය අඩු නම් ආලෝකය වැඩි නම් වැඩවලට බලපානෝනේ. ඒතකොට ඒ අතෘප්තියෙන් ඉන්නෝනේ. පීඩාකාරී සේවා පරිසරය කොහොමද අවුල්නේ? ඒක කොච්චර හොඳ මේ මෙහෙවීමක් තිබ්බ වුණත් අවුල් වෙන්න පුළුවන් නේ. එන්න පට්ට සීතල තැනක සමහර දේවල් කරන්න අමාරුයි. එන්න රස්නෙට රැඳු සමහර දේවල් කරන්න බෑ. නේද? ඒකට ඒක පරිසරය බලපාන්න ඕනේ. ඊළඟ මේ නුසුදුසු නායකත්වය. දැඩි පාලකයෙකු පමණක් ක්‍රියා කිරීම තීරණය ගැනීම ප්‍රමාදයි. එක්ක දැඩි පාලකේ එහෙම තීරණයක් ප්‍රමාදයි. නේ? ඒක නායකත්ව රටාවම අපි කතා කරමු. ඉස්සරහට ඊළඟ දවස් දෙක ඇතුළත. ඉතින් නුසුදුසු නායකත්වයට අවුලක්. ඊළඟ ප්‍රතිරෝධය. සේවකයන් සම්ප්‍රදායකම බහැර අලුත් දෙකින් දැක්ම දැන් ගොඩාක් වෙලාවට ඕනම ආයතනයක වෙන අවුලක් මේ වෙනස්කම් කරන්න හරි අමාරුයිනේ. ඕනම දෙයක් වෙනස් කරන්න අමාරුයි. එකපාරම අමාරුයි. නේ? ඩග්ගල් විරෝධතා එනවා. ඒ අර අපි හුරු වෙලා තියෙන විදිහ පොඩ්ඩක් වෙනස් වෙන තියෙන බය වගේ දෙයක් ඒකට හේතු වෙනවා. වැඩි ඕනේ ආයතනයක සමහරවල් පුටුව මාරු කරන්න ගියත් එන අමාරුයි. පුටුව කියලා කියන්නේ මේ තනතුරු පුටුව නෙමෙයි. තමන් ඉඳ ඉන්න පුටුව එන පුටුවක් දෙන්න කියලා නෑ මට මේක හොඳට පුරා මට ෆීට් මට හොඳට හේට් වෙන්න ඉන්නවා. මට හොඳටම මේ කොණ්ඩේ අමාරුවක් තියෙනවා. මේ කොණ්ඩේ අමාරු සෙට් වෙන පුටුව මේක. මොකක් හරි හේතුවකින් අපි ඒකට ඇල්ලෙන. සමහරවිට ඊට පස්සේ දෙන්න පුටුව ඊට වඩා හොඳ පුටුවක් වෙන්න පුළුවන්. හරි. හැබැයි එකපාරම අරගෙන වෙනස් කරන්න තමයි. හරි. හරි. ඒක ඔය වගේ තියෙනවා. ඒ ආයතන වල වැඩ කරන අය නම් දන්නවා තමයිලාට පොඩි වෙනසක් කරන්න ගියපුවම ලොකු විරෝධතා එන වෙලාවල් තියෙනවා. ඒක සාමාන්‍ය එකක්. ඉතින් ඒක අර එකක් තමන් අර හුරු වෙලා තියෙන එක ක්ෂණිකව වෙනස් කරගන්න තිබිච්ච මොකක් හරි බියක් වගේ දෙයක් වෙන්න පුළුවන්. බිය හෝ කමෙන්ට්. එක්ක බිය එක්ක. ඉතින් ඒකත් බාධකයි. මෙහෙම පැත්තෙන් ගත්තම ඒක බාධකයි. හරි. right. දැන් දැන් මේ ඉස්සරහට වැඩි දියුණුව කතා කරනවා මේ කෙටි එක දැන් මේ තුන් දිනයන්ගෙත් හතර දිනයන්ගෙත් නැත්නම් අන්තිමංගේ පාලනේ කන්ට්‍රෝලින් කියන්නේ මොකක්ද ඈ පාලනේ කලවණ අවසානයේ
නැත්නම් ඊටම වැදගත් පියවරක් තමයි පාලනය. නේද? සැල්සුම් වැඩ කටයුතු සිදුවන්නේ දැයි සොයා බැලීම සහ අවශ්‍ය නිවැරදි කිරීම සිදු කිරීම මේකට කියනවා. නැත්නම් ඔක්කොම නේද ගඟට කැපු ඉනි වගේ වෙන්න පුළුවන්. කන්ට්‍රෝල් එක නැතුනොත් නේ. ලස්සනට හදපු සරුංගලේ වුණත් අපේ නූල කැඩලා ගිලුණාට පස්සේ විනාශ වෙලා යන්න පුළුවන්. එතන පාලනය කියන එක කළමනාකරන මේ හැම එකම ඉතින් අර ධම්වැලක පුරුක් වගේ තමයි. එක පුරුක්කක් ගැලවෙන ගමන් සමස්ත පද්ධතියම බලපාන්න පුළුවන්. සහ බලපානවා. හරි. එකිනෙකාට වැදගත්. දැන් ඔය අපි සාමාන්‍ය ජීවිත කියන්නේ එකක් තදි අනිකට වඩා වැදගත් මේක අවදගත්. එහෙම කියන්න බැරි වෙන්න පුළුවන් සමහර දේවල්. හරිද? එහෙම කියන්න බැරි වෙන්න පුළුවන් සමහර දේවල්. නමුත් තනි කරලා ගත්තාම එක වාක්‍යයක් ලොකු වැදගත්කමක් තියෙනවා. ඉතින් එහෙම වැදගත්ම එකක් තමයි කන්ට්‍රෝලින්. අනිත් ඔක්කොමත් හරි කන්ට්‍රෝලින් එක තමයි අවුල් වෙන්න පුළුවන්. නේ? ඒකට පාලනය කියන එක වැදගත් අංගයක්. කොහොමද පාලනය කියලා කියන්නේ? වචනේම නිකන් තේරෙනවනේ. රාජ්‍ය පාලනය වෙන්න පුළුවන්, ආයතන පාලනය වෙන්න පුළුවන්. පාලනය කියපම ඔය අදහස තියෙනවා. ඈ ආයතනයක් විසින් කලින් තීරණය කරන ඉලක්ක හෝ ප්‍රමිතියෙන් ඒ අයුරින්ම ඉටුවන්නේ දැයි. නේද? ඒ අයුරින් ඉටුවන්නේ දැයි පරීක්ෂා කර බලා යම් වෙනසක් නැත්නම් ඒවා නිවැරදි කිරීමේ ක්‍රියාවලිය පාලනය කියලා හඳුන්වන්න පුළුවන් කියලා ඔය එක සරල නිර්වචනය. සරල නිර්වචනය. සාර්ථක පාලනයකට එක එක පියවර තියෙනවා. මම මෙතන දාලා තියෙනවා එක අර්ථ පියවර පියවරෙන් ගන්න වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. සාමාන්‍ය පාලන ක්‍රියාවලියේ පියවරෙන් කීපයක් මෙතන මම දාලා තියෙනවා. හරි. එකක් ඔය ඉලක්ක කලින් පිටව ගන්න එක. ඊට පස්සේ ඒ සැබෑ කාර්යසාධනමයින් එක. සැබෑ ප්‍රතිඵල ප්‍රමිතිත් එක්ක සංසන්දනය කරලා බලන එක. ඒක වෙනස බලාපොරොත්තු වෙච්ච එකයි ලැබුණ එකයි අතර ગેප් එක. කොහොමද ගැටලුවක් කියලා කියන්නේ ગેප් එකක්නේ. තියෙන්න ඕන තත්ත්වය තිබී යුතු තියෙන්න ඕන තත්ත්වය තිබෙන තත්ත්වය අතර ગેප් එක. ඒ වගේ අපි හිතාගත්ත දේවලු වෙලා තියෙන අතර ඒක සංසන්දනය කරන එකත් පාලන ක්‍රියාවලිය අංගයක්. ඒක නිවැරදි කිරීම පියවර ගන්න. ඉලක්කයට වඩා අඩු ප්‍රතිඵල ලැබිලා තියෙනවා ඒ නිසා හේතු වල බලලා ඒවා නිවැරදි කරනවා. ඒතරම් පාලන ක්‍රියාවලිය පියවර කිපියවර. පාලනීය වැදගත්කම. මම මේ හැම එකම දාලා තියෙන හැම අංග කීපයක් වැදගත්කම. නේ අරමුණ ඉටු කරගන්න උදව් වෙනවා. සැලසුම හරි වාරේ යනවාද කියන එක සහතිකෙන්නේ නේ සහතිකෙන්නේ මේකේ. දැන් මේ ඉරාන ඔය යුද්ධ වුණත් මේ ඒ ඉලක්කෙම යනවාද ඒක තනින් කන්ට්‍රෝල් කරනවා. කන්ට්‍රෝල් පැනල් එකක් තියෙනවනේ. නේ ඕනම තැනක ආයතනයක ඒක තැනකින් සම්බන්ධීකරණය කරන්න. මේ ඡන්දයක් ගත්තාම බලන්න. ඡන්ද මධ්‍යස්ථාන කීපයක් සම්බන්ධීකරණ තැනක් තියෙනවා. එතන තමයි ඔක්කොම අඩුපාඩු එන්නේ, කෝල් එනවා, ප්‍රශ්න එනවා. ඒක තැනකින් කන්ට්‍රෝල් කරනවා. එතන ඉතින් අනිත් එක්කම මේවා කරනවා. එතකොට ඒ සැලසුම නිවැරදි මාර්ගය යනවාට කියන සහතික මේ පාලනය කියන එක වැදගත්. සම්පත අපතේම වළක්වනවා. ඒක තමයි මේකේ අංගයක්. අපි අර ඕගනයිසේෂන් පාර්ට් එකේ වාසියක් ඒක. හැම එකේම වාසියක් ඉතින්. සම්පත් ටික අපතේ යන එක වළක්වන එක. මේකෙත් වාසිය. කාලේ මුදල් සමයෙන් විශේෂ කළමනාකරණය කරගන්න මඟ පෙන්වනවා. සේවක විනය සහ සදාචාරය ඉහළ නංවනවා. තමන් නිරීක්ෂණයට ලක්වන බව සේවකයන් දන්නවනේ. දැන් හිතන්නකෝ ආ හරි CTB බස් වල ටිකට් ගන්න නැතුව යන්න බයයිනේ කට්ටිය. බයයි. කෙනෙක් කියනවා අපි නම් බය නැහැ අපි නම් යනවා. එහෙම නෙමෙයි මං කියන්නේ. ටිකක් සාමාන්‍ය පොඩි විචිකිච්ඡාවක් තියෙනවා. එයි චෙක් කරනවා කියන අදහසක් තියෙනවනේ. ඉඳ හිට පයින්න පුළුවන් කියලා අදහසකුත් තියෙනවනේ. සහ පැනපු අවස්ථාවක් තියෙනවනේ. පැනලා අහුවිච්ච අය ඉන්න දැකලා තියෙනවනේ. පැනලා අහුවෙලාම අමාරු වෙච්ච අය ඉන්න දැකලා තියෙනවනේ. නේ? රේල් ට්‍රේන් වලත් එහෙම සමහරලා හරි. එතකොට අර එහෙම එකක් ඊට සාපේක්ෂව වෙනත් පෞද්ගලික බස් රටවල එහෙම චුට්ටක් අර හොරෙන් යන්න පුළුවන් හැකියාව තියෙන කෙනා හොරෙන් යන්න try කරනවා වැඩි නේ අරකට සාපේක්ෂව. ඇයි? ඒකේ එහෙම්මම නැහැනේ. ඒ තරම්ම නැහැනේ. ඒක බසිනියා හෝ කොන්ඩ්‍රසර් මහතා හෝ නෙලලා ඇරියොත් ඇරෙන්න. හරි. අරම ඇවිල්ලා චෙක් කරනවා නැත්නම් නෑ මාර්ගස් මගී ප්‍රවාහනික එහෙම චෙක් කරන වෙලාවල් තියෙනවා. ඒකේ අරකට සාපේක්ෂව යුක්තක් තියෙනවා chance එක. හැබැයි අර CTB කරනවා කියන්නේ දෙපාරක වෙලා හිතනවා ටිකට් එකක් ගන්න තු ගිහලා මාට්ටු උනත් එහෙම වස ලැජ්ජාව ඇරිය හිතනවා. ඒ වෙලාව තියෙන්නේ අර එහෙම දෙයක් තියෙනවා කියලා දන්නේ හින්දානේ. නේද? දන්නේ හින්දා පොඩි පාලනයක් තියෙනවා. ඉතින් මේ පාලනයක් තියෙනවා කියන කෙනුත් වෙන්නේ ඕවා එකක් තමයි. Taman නිරීක්ෂණය ලක්වන බව සේවකේ දන්න නිසා ඔව් උනන්දු වැඩ කරනවා. නැත්නම් යාලා හොර වැඩ අරම කරන් තියෙන එක අඩු කරනවා. කොහොමත් පාලනයක් තුල
විනය සහ සදාචාරය ඉහළ යනවා. ඉහළ යනවා හෝ අඩුම තරමේ ඒක පහළ නොයා හරි පවත්වාගෙන යන්න පුළුවන්. නේද? මේ ඔක්කොම පුද්ගලානුබද්ධයිනේ. ඒතකොට මිනිස්සු එක එක ස්වරූපයන්නේ. දැන් මෙතන අපි මේ වෙලාවේ ඉන්න 15ක් විතර. හරි. ඒ 15ම එකම හැඩේ එකම මේ මිනිස් රූපේ එක වගේ නෙමෙයි. ඒක එකක් වගේ වුණත් සිතුවිලි ඔක්කොම වෙනස්නේ. වෙනස් වෙන්න පුළුවන්. ඒතර මේ මිනිස්සුත් එක්ක කරගෙන යන ක්‍රියාවලියකදී එහෙම වෙන්න පුළුවන්. අඩුපාඩු වෙන්න වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකනේ මේ සංකල්පات ඇවිල්ලා තියෙන්නේ. විනය සහ සදාචාරය ඉහළ නංවන උදව් වෙනවා. අනාගත සැලසුම් සඳහා දත්ත ලබා දෙනවා. මේ පාලකයා ලැබෙන තොරතුරු ඊළඟ වසරේ හරි ඊළඟ සැලසුම හරි සකස් කරගන්න පදනමක් වෙනවා ඒක. ඔය එක වාසි ටිකක්. පාලනයේ මුහුණ දෙන බාධා මොනවද මේ බාධා ඈ ඕකට බාධා නැති නේද? මම දෙදී බාධා එනවා. එකක් මේ ප්‍රමිති මැනීමේ අපහසුව. සේවක තෘප්තිය හෝ ආයතන ප්‍රතිරූපයෙන් අංක වලින් මැනීම අපහසුයි. ඒක අංක වලින් තෘප්තිය මයින්ඩ් පුළුවන්. ඈ දැන් සතුට දර්ශකයේ තියෙනවා. නේද? සතුට දැන් කියන්නේ දැන් ඒ එතන සාධක ටිකක් එක්කනේ. දැන් ලෝක සන්තුෂ්ටි දර්ශකය. සතුටින් මිසින රට ෆින්ලන්තේ කියනවා. ඔය ඩෙන්මාර්ක් ඒ වගේ රටවල මිනිස්සු සතුටින් ඉන්නවා. ඒ මයින්නේ hina වෙන විදිය නෙමෙයි. දැන් ඔය අපි අතර ඉන්න හොඳටම hina වෙලා දකින්න hina මිනිස්සු ඇතුළ කොච්චර ප්‍රශ්න ඇද්ද සමහරවල්. ඒ වැඩියම hina වෙලා වැඩියම hina මිනිස්සු කියන ලොකු ප්‍රශ්න වල ඉන්න අය ඒකත් පිට ඒක මෙයා කරගන්න පාලනය කරන්න. අපිට hina වෙලා ඉන්න පිටසම ආයාන හින සතුටින් ඉන්නේ. සමහර ඌ තමයි එන්න අවුලක ඉන්න ඇත්තේ දර ප්‍රශ්න සල්ලි ප්‍රශ්න අම්මලා තාත්තලා දෙලා ලොකු වලින් හැබැයි ඉතින් ඉන්නවා. ඒ අපිට මයින්ඩ් නිම්ම වැරදින්න පුළුවන්. අපිට එහෙම මයින්ඩ් බෑනේ. නේද? අර කමයි කියලා. දැන් අර දර්ශකේ වුණත් එයාලා මම සලකා බලන සාධක ටිකක් තියෙනවා. ඒ සාධකවල යම් ලකුණු දීමක් ඔස්සේ නෙමෙයි මයින්ඩ්. නැත්නම් සමහරවල් මයින්ඩ් බෑ. නේ? සමහරවල් මයින්ඩ් බෑ. එතකොට ඉතින් මේ පාලනයේදී මුල් දෙන එකක් තමයි අපි සේවක තෘප්තිමත්ද අතෘප්තිමත්ද කොච්චර තෘප්තිමත්ද කොච්චර අතෘප්තිමත්ද එහෙම කියාගන්න බැරි වෙන්න පුළුවන්. අංකවල මයින්ඩ් අපහසුයි. එතකොට ඒක පාලන කටයුතු වල අපහසුයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 100 බෑ. අපි යම් ගෙස් කරගෙන තමයි මෙහෙම වගේ හිතාගන්නේ. නේ? ඒකත් කාලයක් යනකොට ප්‍රැක්ටිස් එකත් එක්ක පරිචයත් එක්ක අත්දැකීමත් එක්ක ඒවා වැඩි වෙන්න පුළුවන්. ඒක හදා ගන්න පුළුවන් වෙයි. හරි. ඊළඟ පාලනය කියන පිරිවැය. දැන් ඔය නිකන් නිරීක්ෂණය කරන්නේ නැහැනේ. දැන් අපිට නේද? ටිකට් පරීක්ෂකයෝ කියලා තනතුරක් තියෙනවා. ඒකට කට්ටිය ඉන්නවා. පඩිනදි ගෙවන්න ඕන. එතකොට මේ කට්ටිය චෙක් කරන්නේ. එහෙම තමයි මම නිකන් ස්විච්චාවෙන් ඉනවා අය අඩුයි. එහෙම නෑ සමහරවල්. එහෙම කරන්න බෑ සමහරවල්. ස්විච්චාවෙන් ඔයාලට උගන්නන්න පුළුවන් කියලා සමහරවල් එහෙම ගුරුපැත්තෙන් දෙන්නේ නැහැ ඈ. මට හොන්ට කළමනාකරන කරන්න පුළුවන් කියලා ආයතනය මට දුන්නොත් ඒක සමහර අය කියන්නේ. නේද? ඒ චන්ද කාලෙකින් කියන මට ඔක දුන්නා නම් මම දන්නේ කරන හැටි කියලා වගේ කියනවනේ. එහෙම කියව පළියට වෙන්නේ නෑනේ. ඒතර ඒ වගේ මේ හැම එකකම සමහර දේවල් වල විශේෂයෙන්ම ඒ දේවල් වලට අදාළව ඒ නිශ්චිත ක්‍රමවේදයන් නිශ්චිත පද්ධතියන් නිශ්චිත පිරිසක් නිශ්චිත පරීක්ෂණ නිශ්චිත ඉන්න වෙනවා නේ එතකොට යම් කිසි මුදලක් පිරිවැයක් විදිහට දරන්න වෙනවා. ඒතර ඒක පාලන කටයුතු වල බාධා වගේ දකින්න පුළුවන්. නිරීක්ෂණ පද්ධති පරීක්ෂකවරු සඳහා විශාල මුදලක් වැය කිරීම සිද්ධ වෙනවා. ඒතර ඒක පාලන කටයුතු වලට බාධකයක් වෙන්න පුළුවන්. හරිද? අන්තිම සේවක ප්‍රතිරෝධය. තමන්ව නිරීක්ෂණය කරනවා සහ පාලනය කරන බොහෝ සේවකයන් අකමැතියි. ඒකනේ සමහර ආයතන වල ප්‍රධාන දෙයක් ඉන්න බැරි වෙන්නේ. ඒක මම නම් කියන්නේ දැන් මම ප්‍රැක්ටිකල් ඉන්න මම නම් යම් ආයතනෙට ගියාට පස්සේ එහෙම එකපා දැන් බලන්න ඉතින් ඇත්තට මෙතන ඉන්න මිනිස්සු අඳුර ගන්න ඉපේ. ඒතර කාර්යභාරය අඳුර ගන්න ඉපේ. නේ නටන්න ඉස්සෙල්ලා බලන්න ඉපේ වේදිකාව හරිද කියලා. එහෙම නැතුව එකපාර නටන්න ගියොම තමයි සමහරලාට අවුල් වෙන්නේ. ඒ වගේ යම් නිරීක්ෂණය කරන්න හැබැයි ඒතර ඒ එහෙම කරලා ගිලා කට්ටිය කැමති නැහැ කියලා ඔක්කොම වැඩ නවත්තන්න බෑ. නොකර ඉන්නේ කරන්න වෙනවා. නමුත් මේ පාලන කටයුතු වලදී වෙන්න පුළුවන් එක බාධකයක් තමයි සේවක ප්‍රතිරෝධය. නිරීක්ෂණය කරනවා තියෙන අකමැත්ත. ඊළඟ බාහිර සාධක රජයේ නීති රීති ස්වභාවික විපත් එව දික්කසුළු ගුණාතුන් නිසා සමහර කටයුතු කොච්චර අඩපණ වුණාද නේද? ඒ වගේ පාස්කු කේස් එක ගත්තාම කොච්චර දේවල් බලන කොයිඩ් එක ගත්තාම එතකොට ඊට අමතරව සමහරවල් ගන්න තීන්දුව తీරන වෙන්න පුළුවන් රජයේ විසින් ගන්න නීති රීති ඒ වගේ දේවල් පාලන කටයුතු කෙරෙහි පාලනය කළ නොහැකි බාහිර බලපෑම් ඒවා පාලනය කරන්න බැරි බාහිර බලපෑම්
ඒ පාලනය කරන්න බැරි බාහිර බලපෑම් පාලන කටයුතු වලට බාධක වෙනවා. ඒක පාලනයේදී මොන දෙයක්ද බාධක. හොඳ පාලන පද්ධතියක ලක්ෂණ මොනවද? සාර්ථක කන්ට්‍රෝලින් සිස්ටම් මේක ලක්ෂණ සරලයි. ඕන කෙනෙකුට තේරුම් ගන්න. සරල කියන්නේම තේරුම් ගන්න පුළුවන් පහසු වැඩි කියන එක. පුද්ගලයෙක් ගැන කියවන සරලයි කියලා කිව්වම ඉතින් අපිට ඒව ලේසියෙන් අඳුර ගන්න පුළුවන් ගතියක් නිකන් ටිකක් කියවෙනවනේ. ආයතනයක පාලන පද්ධතිය සරලයි කියන මොනවද තේරුම් ගන්න පුළුවන්. නේ? සමහර දේවල් අවුල් වෙන්නේ ඒකනේ. තේරුම් ගන්න බැහැ. නම්‍යශීලී බව වෙනස් තත්ත්වන අනුව පාලන ක්‍රම වෙනස් විය හැකියි. කාලීන බව වැඩි සිටුවාම වෙන්නේ තීත. ආර්ථිකමය බව ප්‍රතිලාභ වැඩි වෙනවා. ඉතින් පාලනය ඔන්න වගේ කාරණා ටික අපි ඉස්සරහට තව ස්ටෙප් බයි ලොකුට කතා කරන්න ඉස්සෙල්ලා මම ඔන්න සංකල්ප හතරම එතකොට කෙටියෙන් කතා කරලා තියෙනවා. දැන් මේ පාලනය කියලා කියන්නේ නැත්නම් මේ සේවකයන් නඩුවම් කිරීම නෙමෙයි. ආයතන නිවැරදි මාවතේ මෙහෙවීම. නිවැරදි මාවතේ මෙහෙවන්නේ. පාලනය කියලා කිව්වම කෙනෙකුට හිතෙන්න බලන්න වැඩවසම් සංකල්පෙම නඩුවක් දීලා බැනලා ගහලා දැන් ඒ පාලනය කරන එක ක්‍රමයක් වෙන්න පුළුවන්. හැබැයි එකම ක්‍රමයේ නඩුවම් නෙමෙයි. නඩුවම් නුත් තියෙන පාලනයේ අංගයක් විදියට. නඩුවම් තියෙනවා. එතකොට ඇගීම් තියෙනවා. ඒක තියෙනවා. කොහොමද මේ ආයතන නිවැරදි මාවත මෙහෙවන එක තමයි අපි පාලනය කියලා කියන්නේ. හරි. මේ ටික පස්සේ කතා කරන්න ඕන්තෙන්දි. දැන් ඔය මෙහෙවීම මේ පාලනය කියන කතාවේදී මේ කළමනාකරණය සම්බන්ධ ක්‍රියාවලියේ අපි ওই අංග හතර කතා කරගෙන ආවනේ. ඒකේ මෙහෙවීමේ අංගයක් විදිහට කතා කරන්නේ මෙහෙවීමේ එක අංගයක් තියෙනවා අභිප්‍රේරණය කියලා. අභිප්‍රේරණය ගැන මම ඉතින් අර පොඩ්ඩක් කතා කරන්න දාලා තියෙනවා. අභිප්‍රේරණය ගැන වට පොඩ්ඩක් දාලා තියෙනවා. හරි. අභිප්‍රේරණය motivation කළමනාකරණයේදී සේවකයන් ලවා කාර්යයන් කරවා ගැනීමටත් ඔවුන්ගේ උපරිම දායකත්වය ආයතනයේ ලබා ගැනීමටත් අභිප්‍රේරණය අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳ සම්පූර්ණ හරණක් මම ඔන්න මෙහෙම දාලා තියෙනවා. මොකක්ද මේ අභිප්‍රේරණය කියලා කියන්නේ? මං කියන එක ඇහෙනවද කට්ටියට? නැත්නම් හරි පොඩ්ඩක් දාන්නකෝ ඇහෙනවද? අහගෙන ඉන්නේ අචිනි බුද්ධික උදිත No. නේ. ඇහෙනවා සර්. හරි. හරි අභිප්‍රේරණය බලන්න නිර්වචනේ. මොකද්ද අභිප්‍රේරණය කියලා කියන්නේ නිර්වචන සරලවම කියනවා නම් ආයතනික අරමුණු ඉටු කරගන්න යම් පුද්ගලයෙකු තුල වැඩ කරන්න ඇති කැමැත්ත හෝ උද්‍යෝගය ඇති කිරීමේ ක්‍රියාවලිය. නේ? හරි. කැමැත්ත උද්‍යෝගය ඇති කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා අභිප්‍රේරණය කියලා. පුද්ගලයෙකුගේ අවශ්‍යතා හඳුනගෙන ඒවා සපුරාලීම මගින් ආයතනික අරමුණු කරා ළඟා වීමට ඔහුව උනන්දු කරවීමේ මානසික ක්‍රියාවලිය. මේක ඇත්තටම ගොඩක් වෙලාවට මෙන්ටල් මානසිකත්වයට සම්බන්ධ දෙයක්. මානසික ක්‍රියාවලිය. හරි. අභිප්‍රේරණය කියන එකේදී අභිප්‍රේරණ ක්‍රම ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. මම අර වදන් කරනවා කිව්වේ. අපි මුල්ම දවසේ කියන්නේ ඇති. හරි. අභිප්‍රේරණය කියන්නේ කළමනාකරන ක්‍රියාවලිය වැඩගත් වෙන කාරණයක්. හැබැයි අභිප්‍රේරණය කියලා අපි හිතන්නේ මේ සල්ලිම නෙමෙයි. ඒක එකක්. මූල්‍යමය අභිප්‍රේරණය එක කාරණයක්. මූල්‍යමය අභිප්‍රේරණය එක කාරණයක්. මූල්‍යමය නොවන අභිප්‍රේරණය තව තියෙනවා. මූල්‍යමය නොවන අභිප්‍රේරණය. ඒ වගේ ආයතන පවත්වන යනකොට උනත් පවත්වන යන කෙනෙක් වුණා නම් තමන්ගේ සේවකයන් ලවා තමන්ගේ අරමුණු හරියට කරගෙන යන්න තමන්ගේ ආයතන හරි පැත්තකට ගෙනියන්න කට්ටියව සෙට් කරගෙන ඉන්න ඕන නම් ඔයා ඒ කට්ටියගේ මොටිවේට් කරන්න වෙනවනේ. කට්ටියගේ එයාලගේ තියෙන දේවල් වලට ඔයාලට උත්තර හොයලා දෙන්න වෙනවනේ. ඉතින් එතනදී මූල්‍ය මේවා තියෙනවා. මුදලින් හෝ මුදලින් මැනියගේ ප්‍රතිලාභ ලබා දීම තමයි මූල්‍යමය අභිප්‍රේරණය. වැටුප් වර්ධක දෙනවා. රාජ්‍ය සේවන ඉන්ක්‍රිමන්ට් ඉංග්‍රීසි ඉන්ක්‍රිමන්ට් කියන්නේ වැටුප් වර්ධක. වසරක් පාසා වැටුප් වැඩිවීමක් තියෙනවා. පොඩි පොඩි ගණන් වල. ඊට පස්සේ විදුලි බල මණ්ඩලය වගේ කලෙක්ටිව් ඇග්‍රීමන්ට් වලින් තියෙන ආයතන තියෙනවා. ඒවට අපි කියන සාමූහික ගිවිසුම් කියලා. එහම සාමූහික ගිවිසුම් වලින් පාලනය වන සමහර ආයතන වල ඒ ගිවිසුම් ගත වෙලා තියෙන වසරකට සැරයක්. දැන් ওই තෙල් මිල බලන්නකෝ. හැම මාසෙකම තෙල් මිල සංශෝධනය වෙන්නේ. හැම මාසෙම අන්තිම දවසේ දානවනේ නේද? ඊළඟ මාසේ තෙල් සංශෝධන. ඒක ඒ මාසෙ පාසා වෙන දෙයක් නේ. ඒ වගේ ඔය වැටුප් එහෙමත් තියෙනවා. වසරක් පාසා වැඩි වෙනවා තියෙනවා. ඈ අර කලෙක්ටිව් ඇග්‍රීමන්ට් වගේ යන තැන් වලදී සාමූහික ගිවිසුම් වලදී ගිවිසුම් ගත කාලයේ සැරයක් වැඩි වෙනවා. මාසාගේ සැරයක් කියොත් 6ක සැරයක්.
අවුරුදු 5ක සැරයක් පහක සැරයක්. ඈ ඒ වගේ. කොහොමද වැටුප් වර්ධක කියලා මූල්‍යම එකක් නෙති. වැටුපේ වැඩි වීම. ඒක මූල්‍යම අභිප්‍රේරණය. නේ? රාජ්‍ය සේවෙත් පෞද්ගලික අංශෙත් තියෙන්න පුළුවන් මේ එහෙම වැටුප් වර්ධක කියලා දෙයක් නැහැ. ෆික්ස් සැලරි කරේ නෑ. හරි. අර අවම වේතනට එන අයත් ඇති. ඒක නෙවෙයි ඒව අර නියාමනය කරන්න ඕනේ නේද පරිපාලක සභා ආරෝමය තුල කල මේ රාජ්‍ය නොවන සේවකයෝ සුරක්ෂිත කරන්න ඒක තියෙන අවම වැටුපක් එහෙම නිර්ණය කරලා තිබ්බේ අවම වැටුපවත් දෙන්න ඉතින් ඉහට එක ආයතන වල වැඩි ගණන් දෙනවා ඇතිනේ. සමහර ආයතන වලින් එහෙම එයාගේ හැකියාව බලලා මාස කිහිපයකින් පඩි වැඩි කරන්න පුළුවන්. සාමාන්‍ය සමහර වෙලාවට එහෙම නේද? ඒකට සූත්‍රයම නැති වෙන්න පුළුවන් ඉතින්. පෞද්ගලිකයන්සෙම ගත්තොත් රාජ්‍යංශයෙන් නැයිද වසරක් පාසා කියලා කියනවා සාමාන්‍ය. ඈ ඒතර මේ පෞද්ගලික ආයතනක එහෙම නොවෙන්න පුළුවන්. සමහර ලාවට මේ ඉල්ලීම් බහුල කාලේ පඩි වැඩි වෙන්න පුළුවන්. දැන් රෙඩි ෂොප් එකේ එහෙම අවුටු කාලේ නත්තල් කාලේ පඩි වැඩි වෙන්න වෙන්න පුළුවන්. කොහොම හරි වැටුප් වර්ධක කියන එක වැටුප් වැඩි වීම. ඊළඟට ඩීමන එලවන්සස් බෝනස් සමහර වල බෝනස් නේ රාජ්‍යයේ තියෙන සමහර තැන් වල ප්‍රතිලාභ ලැබෙන තැන් කියලා තියෙනවා. දීමනා එලවන්සස් එක එක දීමනා ඈ ඒක සංනිවේදන දීමනාවක් වෙන්න පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් එලවන්ස් එකක් වෙන්න පුළුවන් ඒ අභිප්‍රේරණය වෙනවා තමලගේ වයින් දුරානුව වගේ පටියට දැන් ඔය බලන්නකෝ ගාමන් ෆැක්ටරි උනා ගත්තාම උනත් හරි සමහර ඇඩ්වර්ටයිස්මන්ට් එක කියලා බලන්න පත්‍රෙම තියෙන 50000ට වඩා වැඩි වෙට ලබාගත හැකියි මූලිකවට 23000යි මම නිකන් කියන්නේ ඊට අමතරව ඔබට පැමිණීමේ දීමනා ආහාර දීමනා ප්‍රවාහන දීමනා සියල්ල එකතු 50000 පමණ ගත හැකියි එලවන්සස් තියෙනවා. සමහර අය තංගල අහන්නේ නේද? නැති එලවන්සස් කියන්නේ මූල්‍ය අභිප්‍රේරණය. ලාභාංශ බෙදා දෙනවා. ඒක දැන් කම්පැනි වලින්ම සමහරලාට වසර සැරයක් එහෙම තියෙන්නේ ඒ අවුරුදු උපයාගත ආදායමින්. සමහර තියෙන ඔය අර්ධ රාජ්‍ය ආයතන වල සමහර ට්‍රේනින් ඉන්ස්ටිටියුට් වල එහෙම. ඒ අවුරුද්දේ උපයාගත ලාභය සාමාන්‍ය කොස්ට් එකකින් අමතරව වැඩිපුර ලාභයෙන් සමහරවල් සේවකයෝ අතර යම් පර්සන්ටේජ් එකක් වෙන් ගන්න ඔය කට්ටිය බෙදලා දෙනවා කියලා. අපිට ලක්ෂයක් බෙදලා දෙනවා කියලා. සේවක 10 දෙනෙක් ඉන්නවනම් 10 ගන්න බෙදලා දෙනවා. ඉතින් ඒ වගේ බෙදලා දෙනවා වෙන්න පුළුවන්. විසාවටු පාරිතෝෂික ඒකට අභිප්‍රේරණ මූල්‍යම අභිප්‍රේරණය. රාජ්‍ය සේවකයන්ට ගොඩක් වෙලා පෙන්ෂන් එක. නේ විසාවටු පාරිතෝෂික දීමන පාරිතෝෂික. නේ එතකොට මූල්‍යමය අභිප්‍රේරණ. මූල්‍යමය නොවනේවා. මුදල් මත පදනම නො සේවකයා මානසික තෘප්තිය හා ගෞරවය ඉහළ නම ක්‍රමයි. ඇගෙයි. දැන් රාජ්‍ය සේවිතව දන්නවට වඩා රජේ නිලධාරීන් දන්නවා ඇති. තියෙන ප්‍රශංසා සහ දෝෂ දර්ශන කියලා ආකෘතියක ප්‍රශංසා දෙන වෙලාවල් තියෙන ප්‍රශංසා සහති කියලා දෙනවා. සමහරලාට ඒක ප්‍රොමෝෂන් වලට බලපානවා එයාලගේ. සමහර ඊළඟ ප්‍රොමෝෂන් එකේ ලකුණු දෙනකොට එහෙම කියලා දෙනවා ප්‍රශංසා සහති කියන ලකුණු 5යි. ඒතකොට ඒක මුදල් මේකක් නෙමෙයි. හැබැයි අභිප්‍රේරණයක් වෙනවා. එයාගේ වැඩගත් වෙනවා. ඉතින් ඇගීම කියන එක ප්‍රසිද්ධිය කොහොමද අපි කියන්නේ ප්‍රශංසා කරන ප්‍රසිද්ධිය කරන්න විවේචනයේ පෞද්ගලිකව කරන්න කියලානේ. ඒක අනිත් පැත්තට ගොඩක් වෙලා වෙනවා ඇත්තේ. විවේචනය කරන එක, බයින් එක, දොස් කියන එක හැමෝටම හිට හයියෙන් කියලා. ඒක තියෙන්නේ ඒක කරන කෙනාගේ පුද්ගලයා අවුලක් මන්නම් දකින්නේ. හරි. දැන් සමහරලා ඉන්නවා කෑමක් රහවට උයනවා. ඒක වට කණ්ඩ දෙනවා. ඔයා ගන්න කොහොමද කියලා. ඔයාලා කටේ තියන්න බෑ. හැබැයි අරු අවුල්ලේ කියලා තන මාරයි රහයි නියමයි. ඒ වාගේ තව කෙනෙක් උත්තම හොඳයි ඇත්තටම. ඒත් ලොකුවට රණ කරන්නේ අවුලක් නැහැ. අවුලක් නැහැ කියලා වගේ විතර ටිකක් නෙමෙයි. ඒක දෙකක් කියලා තේරෙනව නේද? හැබැයි ඒක ඒ වගේ තමයි ඉතින් මේ ඇගීම කියන එක සමහර අය එහෙම ප්‍රසිද්ධිය කරන්න කැමති නෑ. ළඟට ආපුවම කියනවා හොඳයි. වාහින්ද තමයි ආයතනේ දුවන්නේ. හැබැයි අර ප්‍රසිද්ධ මීටින් එකේම කියන්නේ නැහැ. නමුත් මේක වෙන්න ඕන කියලා කියන්නේ ප්‍රසිද්ධියේ. ඒතකොට තමයි ලොකුවට හොඳ. ඒ කියන්නේ සෑහෙන නේ. අතරක් නැත්තේම නෑ. එයාට වෙනුවෙන් එයාට ළඟට ආපු වෙලාව හොඳයි කියන කෙනුත් එයා යම් අභිප්‍රේරණයක් වෙනවා තමයි. මොකද ඒක ප්‍රසිද්ධියකම තවත් ලොකුවට යාර දැනනවා වැඩි ඉන්නේ. ඒක පොඩි ළමයි එහෙම සමහරවල් හොඳයි කියන පොඩි අය කියපුවා හරියට සමහර ක්‍රියාකාරකම් කරන්නේ. ඒ මැනේජ්මන්ට් සංකල්පයෙන් හිතලා නෑ. අපි සාමාන්‍ය ජීවිතේ කරන දේවල් නේ. නැත්තම් උසස්සිය. ඉහළ තනතුරේම දෙන එක. හැබැයි මේක නම් මූල්‍යම පැත්තකුත් තියෙනවා නැත්තෙම නෑ. දැන් උසස්සියෙන් වලදී සමහරලාට වැටු පැඩවීම වෙනවා. හරි. ඒ වගේම කෙනෙකුට උසස්සියම කියන එක වැටුපේ වැඩිවීමක් නොවුනත් තනතුරේ මේකත් එක්ක ටිකක් අභිප්‍රේරණ සමහර අය තනතුරේ නාම වැඩ ගන්නනේ. නේද? තනතුරකටපත් වෙන ලොකු මේකක් යාට. එය සේවා සුරක්ෂිතභාවය.
මේ රැකියාව රෝගී කියලා දෙන රැකියාව. එතන මේ ටයිපින් එක රැකියාව ස්ථිර බවට සහතිකයක්. සේවා සුරක්ෂිත භාවය. හරි. තීරණ ගැනීම සහභාගී කරවගෙන සේවකයන්ගේ අදහස් වල වටිනාකමක් දෙනවා. එහෙමනේ. දැන් හිතන්නකෝ අපි ඕක දැන් කාර්යාලවල නම් කියන තත්ත්ව කව තියෙනවා. පොලිටික්ස් තත්ත්ව කව තියෙනවා. ඈ ඒ කියන්නේ බුද්ධි කලම්බ විවිධ නම් වලින් ඔය තියෙනවා. එක එක සංකල්ප එනවා. කාලෙන් කාලයට සමහර ලාවට සේවක සංසද ඔහොම එක එක දේවල් එන්න පුළුවන්. හරි කොහොමද අර හැමෝගෙම අදහසෙන් විමසනකොට පොඩ්ඩක් අර කෙනෙක් මගේ අදහසට තැනක් දෙනවා මගිනුත් අහනවා සමහර ලාවට එයාගේ අදහස අහන්නේ නැහැ ක්‍රියාත්මක කරන්නේත් නැහැ හැබැයි එයා පොඩි තෘප්තිමත් භාවයක් ඇති වෙනවනේ මගිනුත් ඇහුවා මම මෙච්චර පොඩි තනතුරක හිටියා වුණත් මගිනු මාවත් එහෙම දැනෙනවනේ යාට අන්න ඒකත් මූලිකව නෝන අභිප්‍රේරණයක් නේ අදහස් වල වටනකම දෙන්නේ අදහස් ගන්න එක යහපත් සේවා පරිසරය වැඩ කිරීමද ප්‍රියමනාප වටපිටාවක් නිර්මාණය කිරීම ඒකත් මේ මූල්‍යමය නොවන අභිප්‍රේරණයක්. එතකොට මේ වුණ අභිප්‍රේරණ වර්ග දෙකට මම මේ උදාහරණ කිව්වත් දැම්මේ මේ තියෙන මූල්‍යමය අභිප්‍රේරණ වලට එකම උදාහරණ ටික නෙමෙයි. මෙච්චර පමණක්ම නෙමෙයි ඉතින් අපිට උදාහරණ හදාගන්න පුළුවන් ගොඩක් උන් තරම් ඉන්න පුළුවන්. එතන මොකද්ද මේ අභිප්‍රේරණ වැදගත්? අපි මේ මැනේජර් කෙනෙක් විදිහට ගත්තාම සේවක අභිප්‍රේරණ කියන ආයතන ලැබෙන වාසි මොනවද? වාසි රාශියක් අර එකක් දෙකක් තියෙනවා ගම සාමාන්‍ය මොහොතට පහක් දාලා තියෙනවා. 10 15 දාන්න පුළුවන්. ඒකක් ඉන්නේ ඵලදායීතාව ඉහළ යනවා. උනන්දුවෙන් වැඩ කරන සේවකයන් අඩු කාලයකදී වැඩි වැඩ කොටසක් ඉටු කරනවා. වැඩි වෙලා තියෙන රාජ්‍ය ආයතන ගත්තොත් එහෙම නම් වෙන්නේ අඩු කාලේ වැඩි වැඩ කොටසක් කරන හැට වැඩි වැඩ කොටසක් දෙන්න කිව්වම උගේ උනන්දු අඩු වෙලා කියලා ඌ අභිප්‍රේරණය නැති වෙලා කියලා ඌ ඩිමෝටිවේට් වෙලා යනවා. හරි ඒක සාමාන්‍යයෙන් අපේ පැත්තෙන් මේ තියෙන විවේචනයක්. වැඩ වැඩියෙන් කරන කෙනාට තව තව වැඩ දෙනවා ඌ අවුල් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් අර මොටිවේෂන් පාර්ට් එකේදී වෙන්නේ වැඩියෙන් වැඩ කරන්න පෙළඹෙනවා ඒක ඵලදායීතාවට ඉහළ නම් වන්න හේතු වෙනවා. ඊළඟ මේ සේවක පිරිවැටුම ටර්න් ඕවර් කියලා කියන්නේ ස්ටාෆ් ටර්න් ඕවර් ඒක අඩු වෙනවා. ඒ කියන්නේ ටර්න් ඕවර් එක කියලා කියන්නේ මේ හැර යන එක. දැන් සමහර තැන් බලන්න මට මේ සමහර එහෙම ප්‍රසිද්ධිය කියන්න බෑ අපිට නම් ගමු. එක මොකද ඔය FB Facebook එකේ සමහර සමූහ වල එහෙම සමහර ආයතන ගැන එහෙම කියවෙනකොට සමහර අය කියනවා එතන ගොඩක් කල් කට්ටිය රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයතනයේ සේවය හැර යන එක ටක් ගාලා වැඩි වෙනවා. හොඳට බලන්න ගිය මාසේ ගියපු කෙනා නෙමෙයි මේ පාසලට උඩ ඉන්නේ. කියලා කියවෙන තැන් එහෙම තියෙනවා. එතකොට ඒකට බලපාන්න එකම හේතුව මේ අභිප්‍රේරණ සාධක නැති වෙන එකම නෙමෙයි. කල්පනාකරණයේ හැම අංගයකම අවුල් වෙන්න පුළුවන්. හැම අංගයකම වෙන අවුලක් වෙන්න පුළුවන්. ඒ කට්ටිය දාලා යන්නේ. හැබැයි අභිප්‍රේරණය කිරීම උදෙසා අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග ඔස්සේ වෙන එක හොඳ වාසියක් තමයි. ඒක ප්‍රයෝජන තමයි පිරුවැටුම අඩු වෙන එක. නේද? සමහර අය දාලා යන්න බෑ. දාලා යන්න මොනවත් එයා කාගෙන හරි ඉන්නවා යට කරපු දේවල් මතක් කරලා. උදව් විච්චේව මතක් කරලා. එයා එහෙමත් ඉන්න සාමාන්‍ය ජීවිතේ සමහර මිනිස්සු මැනේජ්මන්ට් පැත්තට ආපුවම නේද? ආයතන හැරට යන අඩු වෙනවා. නවසේකෙන් බඩවගෙන ආපු උණු ගිරයන් පිරිවෙයකින් ඉතුරු වෙනවා. ඒ කෙනෙක් ගියොත් එහෙම තව කෙනෙක් ගන්න වියදමක් යනවා. එයාව ට්‍රේන් කරගන්න තව වියදමක් යනවා. එයා ට්‍රේන් කරලා ඉවරනකොට ඌ යනවා. ඒක තව කෙනෙක් ගන්න. ඉතින් ඒක ලොකු අවුල් වෙනවා. ඒ සාපේක්ෂව එහෙම යන්න හේතුව හොයාගෙන ගත්තාම හේතුවේ තියෙනවා නම් මේ අභිප්‍රේරණයේ අවුලක්. නේද? ඒක හදාගන්න පුළුවන් වුණොත් ඔය පිළිවෙලට මුඩ වෙන්න පුළුවන්. ඊළඟ අතෘප්තිය සහ වැඩ වර්ධන අවම වීම. වැඩ වර්ධනය කරන්න බාධකයක් නැහැ. නේද? ඒක පිළිගෙන තියෙන දෙයක් නේ. ඒක අපි මානව අයිතිවාසිකම් ඔය මේ කම්කරු නීතිය ඕනම එක තියෙන සංකල්පයක් නැත්නම් ඒක තනං වෙන්න බෑ. ඒක කරන්න ඕන විදිහ සම්බන්ධතාව ප්‍රශ්න තියෙනවා. ඒක කරලා යුතු දේ කරන්න ඕන විදිහ ක්‍රමය ඒ සම්බන්ධයෙන් තමයි යම් යම් දේවල් තියෙන්නේ. නැත්නම් වැඩ වර්ධනය, වෘත්තීය සංගම් මේවා කියන එක සාමාන්‍යයෙන් එහෙම තහනම් කරපු දේවල් නෙමෙයි පිළිගත්ත දේවල්. ඒක කරන ක්‍රමයේ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා. ඒතකොට මේ අභිප්‍රේරණය සමහර වෙලාවට ඇත්තටම සාධක වැඩ වර්ධනය කරන්න උනත් වෙන්නේ වැටුප් වෙන්න පුළුවන්, සේවක සුරක්ෂිතතාවය සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. නේද? ඉතින් ඒවට අදාළ තැනට ඇනේ ගහලා නම් අදාළ ලෙඩේට බෙහෙත දීලා නම් එතකොට ඉතින් ඇත්තට එහෙම කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අතෘප්තිය සහ වැඩ වර්ධනය ආව වෙනවා. තෘප්තිමත් බැවින් ආතනවල ගැටුම් ඇති වෙනක අඩු වෙනවා. සම්පත අපතියම වලකිනවා. වගකීම් වැඩ කරන බැවින් අමුද්‍රව්‍ය සහ කාලය නාස්ති වීම ආව වෙනවා. නිර්මාණශීලීත්වය
මොට වෙනවා නෙමෙයි වැඩි වෙනවා. අභිප්‍රේරණය අලුතෙන් අලුතෙන් හිතනවනේ. දැන් ඔයා හිතන්න ඔයා සාමාන්‍ය ජීවිතේ. ඔයා හින ට්‍රිල් එකේ ආතල් එකේ ජොලියේ ඉන්න වෙලාවට ලස්සන සින්දුවක් එහෙම ගියා හොය ඉන්න ජොලියේ. ඒතර ඔයාට ඔය අලුතෙන් දේවල් එක එක දේවල් නම් හිතෙන්න පුළුවන් මතක් වෙනවා. නේ? සමහර දේවල් හොඳ හොඳ සංකල්ප එනවා. නිර්මාණය වෙනවා. කියවෙනවා. ඉතින් නිර්මාණශීලීත්වය වර්ධනය වෙන්න බලපානවා අභිප්‍රේරණය වෙච්ච සේවකයා. ආයතනයේ දියුණුව වෙනුවෙන් අලුත් අදහස් ඉදිරිපත් කරනවා කියලා අපි සලකනවා. නේද? ඒකත් ඔන්න සාධකයක්. මේ වැදගත්කම. දැන් මේ අභිප්‍රේරණය සම්බන්ධ එක එක න්‍යායයන් තියෙනවා. ඔයා මේවා සමහර ලෙවල් දැනටපත් දන්න ඒවත් ඇති තියරි. නේ? මොනවද? විභාග වලදී ගොඩක් වැදගත්. එකක් තමයි මැස්ලෝගේ අවශ්‍යතා දූරාවලිය. ඈ අවශ්‍යතා පියගැට පෙළ පියගැට පෙළ කියන වචනටත් වඩා ඉතින් දූරාවලිය කියන වචන හොඳයි. මම මේක දැම්ම මේ වචනේ මෙහෙම තිබ්බේ හිතලම. හරිද? එතකොට ඒකනේ ගොඩාක් වෙලා අභිප්‍රේරණය ගැන කතා කරන ජනප්‍රියම න්‍යාය මැස්ලෝ සාමාන්‍ය ජීවිතෙත් නේද? සමහර අය ඉන්නවා පෙන්ෂන් එහෙම ගියාට පස්සේ ගොඩාක් වෙලාවට දැකලා තියෙනවා ගොඩාක් කැමති එකට සමිති සමාගම් වල එහෙම තනතුරු එහෙම ගන්න. ඒ හම්බ කරන්න මොකක්ද නෙමෙයි. එයා දැන් එයා අර ඔය පියකට වෙලේ එක ලේයර් එක තමයි දැන් එයා ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. ඒකට එයාට ඕන වෙන්නේ ඒවා. ඈ ඒකට එයා එහෙම දේවල් ලැබෙනවා තමයි අභිප්‍රේරණය. දැන් ඒකට අපි මේ මිනිස්සුන්ගේ දේවල් අවබෝධ කරගන්න එක එක ඉන්නේ කොයි පඩියද කියන එක. ඒතරම් තමයි උඩ ෂොට් එක දෙන්න ඕන. ඒතර තමයි මෝඩියෙත්. ඒක තමයි වැඩ කරගන්න. දැන් මිනිස්සු අවශ්‍යතා මූලික අවශ්‍යතා ස්වයං සාක්ෂාත්කරණය දක්වා මට්ටම් පහකට බෙදලා තිනවා. අපි ඉගෙන වෙනව පොඩ්ඩක් බලමු. ආය හර්ස්බර්ග් ඉදිවිත් සාධක න්‍යායන් ගොඩක් තියෙනවා. න්‍යායන් ගොඩක් තියෙනවා. මම මෙතන කීපයක් දාලා තියෙන්නේ. දැන් මේ මැස්ලෝ ගත්තාම අභිප්‍රේරණය වල කතා කරන ලෝක ප්‍රකටම සිද්ධාන්තය තමයි ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා දූරාවලිය. පියගැට මේසගේ අවශ්‍යතා එකින් එක ඉහළට යන ආකාරව මට්ටම්. හැබැයි දැන් ඔය මේ ඕනම සංකල්පයකට විවේචන එනවනේ. නැද්ද? ඒක එහෙම තමයි. දැන් අපි ට්‍රේනින් වලට මාඩක් දැන් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවාරම්භක පුහුණුවක හිටියා අලුතෙන් ගත්ත අයගේ පුහුණු පාඨමාලාවේ. ඒතර මගේ දේශනේ ඉවරලා මම ඇහුවොත් එම් ඉවැලුවේෂන් එකක්. ඔතන හිටපු ඒ වෙලාවේ හිටපු ඔක්කොම හොඳයිම කියලා කියලා හිතන්නේ අපි. හැබැයි ඔක්කොම නරකයිම කියලා කියන්නේ නැහැ. එක එකනට දැනෙච්ච විදිය අනුව එක එකනා යාගේ මේක පෙන්නනෝනේ. හරිද? එතකොට මේකෙදිත් මේ අපි මෙහෙම පෙළ ගැස්සුවාට එකින් එකට මෙහෙමයි කියලා මේ සම්බන්ධ විවේචනය තමයි ඒක එහෙම වෙන්නේ නැහැ. එක එකනට එක එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ තෝරා බේරගෙන හඳුනාගෙන සාම්පලාදී එහෙම හොයාගෙන ගත්තාම පේන්න දින මෙහෙම මට්ටම් පහක් කියලා. මට්ටම් පහ මට්ටමට යනවා වගේ තමයි පේන්නේ. හැබැයි සමහර අය එහෙම නෙමෙයි. දැන් මේ මීටින් එකේ හිටන මේ Zoom මීටින් එකට පටන් ගන්නකොට ජොයින් ඉච්චා ඉන්නවා. පිටින් පිට ලීව් වෙවි ජොයින් වෙන අය ඉන්නවා. මේ ලීව් වෙවි ආය සිග්නල් හරි පස්සේ ඉඳලා ජොයින් වෙන අය ඉන්නවා. සමහරවල් පටන් ගෙන පැය 15 විතර ඉච්චා ඉන්නවා. හරි. එතකොට එහෙම බෑ කියලා නැතිනම් එක එක වෙලාවට ජොයින් වෙන්න පුළුවන්. මේ දූරාවලිය සමහරලාට කෙලින්ම කෙනෙකුට පියවරෙන් පියවරම නොවනවා වෙන්න පුළුවන්. අපි බලමු මොනවද කියන එක. හරි එයා කියන විදිහට පළවෙනිම අවශ්‍යතාවය තමයි මේ මොනවද මේ කතා කරන්නේ අපි අභිප්‍රේරණය සම්බන්ධයෙන් තියෙන න්‍යායක්. එයා කියන්නේ මිනිස්සුගේ අවශ්‍යතා දූරාවලියට කඩන්න පුළුවන්. පළවෙනිම තමයි ශාරීරික අවශ්‍යතා. physical needs, psychology. physical මේ මොනවද තියෙන්නේ? ජීවත් වෙන අත්‍යවශ්‍ය මූලික දේවල්. ආහාර, ජලය, වාතය, නිින්ද. ඒ සාමාන්‍ය. ආයතනයක් ගත්තොත් මූලික වැටුප, පහසුකම්. ඔය තමයි මූලික අවශ්‍යතා. දැන් සාමාන්‍ය ජීවිතේ හොඳට කන්න බොන්න තියෙන කෙනෙකුට ඉතින් ඒ පියවර ඔටෝම ලැබිලානේ. ඒතකොට එයා ඒකෙන් අභිප්‍රේරණය වෙන්නේ නැහැ. හරිද? මොකද අපි සාමාන්‍යයෙන් ගත්තාම කෙනෙක් අභිප්‍රේරණය වෙන්න පුළුවන් ස්ටෙප් එකක් තමයි මේක. මැස්ලෝට අනුව ශාරීරික අවශ්‍යතා. දැන් මේ අවශ්‍යතාවය නැති කෙනෙකුට මේක දුන්නා කියන අභිප්‍රේරණය. සමාජයට කන්න නැති කෙනෙකුට කන්න දුන්නා කියන ඕන සතුටුයි. වතුර නැති කෙනෙකුට වතුර දුන්නා සතුටුයි. මූලික අවශ්‍යතාවය. නේ?
එතකොට ඊළඟ දෙවෙනි එක තමයි ආරක්ෂණ අවශ්‍යතා. ආරක්ෂණ safety needs. දැන් ශාරීරික හා මානසික ආරක්ෂා ලැබීමේ අවශ්‍යතාවය. ආයතනික ඇතුළත රැකියාව ස්ථිරභාවය. ජොබ් සිකියුරිටි එක. දැන් අර ඔය රාජ්‍ය ආයතන වල ඔය ටෙම්පරරි ඉන්න අය. ස්ථිර කරයිද? ස්ථිර කරයිද? ස්ථිර කරයිද? ස්ථිර කරනවා. ඒවම අපි පෙරේනවා. ඒ කියන්නේ එයා මෙයා මේ මැස්ලෝගේ විදිහට දෙවෙනි ස්ටෙප් එක එයා දුන්නා කියන්නේ එයා අභිප්‍රේරිතයි. රක්ෂණ වැඩබිමේ ආරක්ෂාව ඒ වගේ දේවල් ආරක්ෂණ අවශ්‍යතා ගොඩක දාන්න පුළුවන් එකක්. සමාජීය අවශ්‍යතා social needs. අන් අයගේ ආදරය කරුණාව පිළිගැනීම. ඔය කණ්ඩායම් හැකි සෝද සේවා පරිසර සේවක උත්සව සමාජීය අවශ්‍යතා. ගෞරව මම අර කිව්වේ. දැන් පෙන්ෂන් ගිහපුවාම ගොඩක් වෙලාවට මෙන්න මේ ලේයර් එකට ඉන්නවා කියලා. දැන් එයාට ගොඩක් වෙලාවට මේ අවශ්‍ය සමාජීය ගෞරවය තත්ත්ව ස්ටේටස් මේන්ටේන් කරන්න. නේද? දැන් අපි බොරුවක් ව්‍යාජ උපද්‍රව දැන් මම ව්‍යාජ උපද්‍රව මාහිලට මට ඒක හරි අමාරුයි නේ මේකෙත් කරන්න කොයි වෙලේ හරි කවුයි දන්නේ. හැබැයි ඒක සාමාන්‍ය නෝමල් විදිහට ඉන්න අපිට ඒක විශේෂයෙන්ම වෙන්න ඕනේ නැහැ. දැන් මේකේ මේ අවශ්‍යතාවයේදී මේ තමයි එක ස්ටේටස් නේ තාන්තුරු නාම words ප්‍රශංසා ඒවා හරි අවශ්‍යතාවය මිනිසුන්ට ස්ටීම් නීඩ්ස් ඊළඟට සාක්ෂාත් කරන ඔබ දැන් එක විදිහට කියනවා තම තමා හදන ආගමනු කෙනෙක් ඒක උච්චතම අවස්ථාවේ එතනයි කියලා කියන්න පුළුවන්. තම සතු උපරිම රසදා ප්‍රයෝජන කියන තම කැමති පුද්ගලයා බවට තීරණය නිදහස් නිර්මාණශීලී වැඩ කිරීම අවස්ථාව වගේ දේවල් උතන්දී සලකලා තියෙනවා. හරිද? ඉතින් මේ සම්බන්ධයෙන් එක විවේචන එහෙම තියෙනවා. අපි ඒක ගැන ලොකුවට කතා කරන්න තරම් එකක් මේ අපේ කිරි කාල පාඨමාලාවක් ලොකුවට කතා කරන්න තරම් හේතු නැහැ. මේ කාල සීමා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවා තියෙනවා මේවා විවේචන තියෙනවා මේවා මේ විදිහට පෙළ ගැසෙන්නේ නැහැ කියලා කට්ටිය කියනවා අර හැමෝම මේ සාරික අවස්ථා ආරක්ෂා එහෙම යන්නේ නැහැ කියනවා නමුත් ඉතින් එහෙම අර ඕනම දෙයක පොඩි පොඩි විවේචන තිබ්බා කියලා ඒ ක්‍රියාවලියම අවුල් කියන්නේ නැහැ නේ ක්‍රියාවලිය අවුලක් නැහැ නේ ඒ වගේ මේකේ මේ න්‍යායයේ අර අර නොගිනිය හැකි තරම් කුඩායයි සලකලා අයින් කරන්න පුළුවන් වගේ ඒවා තියෙනවා සාපේක්ෂව ගත්තාම අභිප්‍රේරණය සම්බන්ධ ගත්තාම හොඳම න්‍යායක් විදිහට ඔබ සලකනවා හොඳ න්‍යායක් විදිහට සලකනවා ඊළඟට තව කෙනෙක් තමයි හර්ස්බර්ග්. හරි. එයාගේ න්‍යාය අනුව එයා ඉදිරිපත් කරා තව එකක්. එයා කියනවා එයා ද්විත්ව සාධක න්‍යාය. එයා සාධක දෙකක් මත අභිප්‍රේරණය කියලා බෑ කියන්නේ. එකක් සෞඛ්‍ය ආරක්ෂක සාධක හයිජීන් අන්ට මොටිවේට් සාධක. එයා කියන්නේ ඒවා. එයා මේ දෙවිතික. එයා කියන්නේ සෞඛ්‍ය ආරක්ෂක සාධක. ඈ මේවා නොවතුන අතෘප්තිවත් වෙනවා. මොනවාද වැටු පරිපාලන නීති සුපරීක්ෂකන්නේ. මේවා තිබෙන සේවකයන් සැබෑ තෘප්තියක් ඇති වෙනවා. අභිප්‍රේරණ සාධක. ඒතකොට එයා කියන්නේ මේ වෙයි මේවට යන්න ඕන කියලා. හරි. තව න්‍යායන් තියෙනවා. මෙයාගෙන මේ දල සරල වචනයක් විතර දාගෙන යන්නේ. බ්ලැක් බ්‍රේකර් කියන කෙනාගේ X සහ Y න්‍යාය. හරි. ඒ කියන්නේ X න්‍යායෙන් ඒ න්‍යාය අනුගමනය කරන කළමන කරු හිතන්නේ සේවකයන් ස්වභාවයෙන්ම අලසයි. වාගකින් මගහරනවා. වැඩ කිරීම අකමැති පිරිසක්. එබැවින් ඔවුන්ලව වැඩ කරවගෙන තර්ජනය කරන්න ඕන. දැඩි පාලනය, දඬුවම් අවශ්‍ය බව ඒකෙදි කියනවා. වයි න්‍යාය කියන්නේ කලමන හිතන්නේ ඒ න්‍යායය හිතන්නේ සේවක වැඩ කිරීම ප්‍රිය කරනවා. වගකීම් බාර ගන්නවා. ස්වයං පාලනයකදී. එහෙනම් ඔවුන් අභිප්‍රේරණය නිදහස් දීලා තීරණ ගන්න හවුල් කරව ගැනීම කියලා යාලා හිතනවා. ඒ කියන්නේ එහෙම න්‍යායන් දෙකක්. අර කට්ටිය අභිප්‍රේරණය කරගන්න නම් වැඩ කරන් තර්ජනය වගේ වෙයි කියලා හිතනවා. මෙයා වැඩ කරගන්න නිදහස් දීමෙන් පුළුවන් කියලා හිතනවා. ඒක තියෙන XY න්‍යායය. මේ XY න්‍යාය මේච්චර මේ උච්චර ලීසින් යන්න පුළුවන් නම් උච්චර මිනිස්සු අමාරු හොයාගන්න මේකේ තියෙනවා ගොඩක් කතා කරන්න. මේ කියන්නේ නිකන් දලව සරල අදහසක්. මැක්ලෙලන් කියන කල්පනා කරන විදිහ අවශ්‍යතා න්‍යායක් එයාගෙත් තියෙනවා. එයා කියන ප්‍රධාන අවශ්‍යතා තුනයි කියලා. ඈ මැස්ලෝ පහක් කියනවා මැත් තුනක් කියනවා. ජයග්‍රහණ අවශ්‍යතා. සම්බන්ධතා පිළිබඳ අවශ්‍යතා. බල අවශ්‍යතා. දැන් ඔය ගොඩක් කල ලෝක යුද්ධ උන්තරෙල්ල තියෙන මෙහෙම බල අවශ්‍යතාව වෙන්නේ. නේද? එතකොට ජයග්‍රහණ සම්බන්ධතා බල අවශ්‍යතා. තව වික්‍රම රූම් කියන කෙනාගේ. එයා මේ කල්පනා කරන සම්බන්ධයෙන් කියපු එක එකන කියපුවම න්‍යායන් තියෙනවා. අර එක එකන න්‍යායන් තියෙනවා. එතකොට ඔය අර මැස්ලෝගේ එකේ ගත්තාම තියෙන මේ සීමාවන් ටික කොහොම චුට්ටක් දාලා තියෙනවා. අවශ්‍යතාවල අනුපිළිවෙල වෙනස් මම අර කලින් කිව්වේ සෑම පුද්ගලයෙකුම මැස්ලෝ පැවසු අනුපිළිවෙලටම අවශ්‍යතාව සපුරා ගන්න නැහැ. ඇතැම් අය තමයි කුසගින්න පසෙකලා ආත්ම අභිමානය හෝ කලාව වෙන එක පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේක මේ දූරවලියම්ම නොවේ කියන එක සම්බන්ධයෙන් ඒක ඔන්න එක සීමාවක්.
එකවරකට එක අවශ්‍යතාවයක් පමණක් තිබීම. හරිද? පුද්ගලයා එක වෙලාව අවශ්‍යතාව මට්ටම් කීපයක් තියන්න පුළුවන්. මැස්ලෝ ගියේ එකින් එකනේ. නමුත් මේකේ ඊළඟ එක සීමාවක් තමයි එක්කෙනෙකුට එක අවශ්‍යතාවෙන් කීපයක්ම එක වෙලාවක පැන නගින්න පුළුවන් කියන්නේ. ඊළඟ සංස්කෘතික බලපෑම්. විවිධ රටවල සංස්කෘතික මිනිස්සු ප්‍රමුඛතාවය වෙනස් වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඔය සීමා. ෆර්ස්ට් බ්‍රේක් සම්බන්ධ ගත්තාම එක්කෙනෙකු අභිප්‍රායක් වෙනද තව කෙනෙකු සෞඛ්‍ය සාධක වෙනවා. ඒ කියන්නේ කෙනෙකු වට පිළිලාම අභිප්‍රාය තව කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. හරි ඔය එක ඔය සීමාවන් ටිකුත් තියෙනවා. පොදුවේ ජෙනරල් ලිමිටේෂන් තමයි මිනිස් මනසේ සංකීර්ණ මිනිස් හැඟීම් ඕමනාව විතර වෙනස් වෙනවා. ඒ නිසා මේ න්‍යායයෙන් හැමදාටම ගැලපෙන්නේ නැහැ. එක වගේ නෑ කියන එක. නේද? ඇතැම් අභිප්‍රේරණ වලට විශාල මුදල් වැය වෙනවා. ඈ තව ඒවට කාලය වැය වෙනවා. ඉතින් මේ පොදු සීමාවන් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ කතා කරන කිසිම න්‍යායක් අපිට පරිපූර්ණයම් කියන්න බෑ. සාර්ථක කළමනාකරුවෙක් කරන්න ඕන. ඔය ඔක්කොම දේවල් ගැන හොඳට බලලා තමන්ගේ ආයතනයේ සේවකයන්ට පවතින තත්ත්වෙට ගැළපෙන පරිදි මේ න්‍යායන් කීපයක එකතුවක් වුණා භාවිත කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නේද? එතකොට මම අවසාන වශයෙන් මෙන්න මෙතනින් එන්නම් මේක ඇල්ල ප්‍රශ්න පත්‍රයක් වගේ තිබ්බ එක දැන් අද වෙලාවක් නැහැ කරන්න මම ඒකට තව චුට්ටක් වල ගෲප් එකට දානවා. ඔය එක කරලා ඒ කියන්නේ කරන්න කියන්නේ මේ විභාගයක් මේක නෙමෙයි. તો ආයක පොඩ්ඩක් වගේ දැන්ම අප්ඩේට් වුණාද වගේ දෙයක් බලාගන්න ඒක කරන්න අපි ඊළඟ දවසේ කතා කරද්දි පොඩ්ඩක් ඒ උත්තර ටික මම නිකන් කියන්න. මම ඒක මේක ඉවරනත් එක්කම ඔයාලට දාන්නම්. දැන් බලමු අවසාන වශයෙන් කලමනා කරුවෝ තම සේවකයන් අභිප්‍රේරණය කිරීම ආයතනයක පැවැත්මට හා දීමට අතිශය වැදගත්. එහෙනම් අභිප්‍රේරණය කළ යුතු ප්‍රධාන හේතු ටිකක් ඔන්න දාලා තියෙනවා. අභිප්‍රේරණය කරන්න ඕන එකක් තමයි ඵලදායකතාව කියනවා. නේද? අභිප්‍රේරණ වූ සේවකයෙකු වඩා තුනන්නේ වැඩ කරන බැවින් අඩු කාලයකට අඩු සම්පත් ප්‍රමාණය වැඩි නිවීම වල ලබා ගන්න පුළුවන්. එනවා අභිප්‍රේරණය වැඩ. සේවක පිරුවටම අර වගේම ටර්න්ಓවර්. නේ? සේවක පැමිණීම කියලා නම් ගන්න. lower absentees ඒ කියන්නේ නිවාඩු ගන්න එක අඩු කරන ප්‍රවාසිතාව කියලාත් කියනවා. ඔකට ප්‍රවාසිතාව කියලාත් කියන කට්ටිය මේ වචන විදිහට. ඒ කියන්නේ නිවාඩු ගන්න එක අඩු වෙනවා. ඇයි එන්න ලෑස්ති? සමහර අය ඉන්නේ උදේ නැග අප්පෝ. සිකුරාට හරි කැමති කියන. දැන් කවි හින්දුයි පවලියලා තියෙන්නේ. ඇයි? දවස් දෙක නිදාගන්න. අඳුරා කියන්නේ ආයෙ ඔෆිස් ආයෙ වැඩ. ඒ සෙන්සර් දෙහිම නිවාඩු කට්ටිය හිතන විදිය. හැමදාම වැඩ වෙන්න ඕන කට්ටිය මලවද්දි. සමහර වෙලාවට එහෙම නැහැ සමහර අය. ගෙදර ඉන්නේ මලවද්දි. යන එක තමයි කැමති. හරි. ඒ කියන්නේ අභිප්‍රේම සේවකයන් රැකී වැඩීමට ප්‍රිය කරනවා. ඒ නිසා අනවශ්‍ය ලෙස නිවාඩු ගන්න ප්‍රමාද වී පැමිණි අඩු වෙනවා. අභිප්‍රේම. ආයි සම්පන්නාස්ති අවු වෙනවා. නේද? අමුද්‍රව්‍ය කාලේ අන්ත සූත්‍ර ආභාවිතය අපිට යම වලකිනු. ඒ වගේ කීම වැඩ කරනවා. අභිප්‍රේම වෙලානේ. තමන්ගේ අවශ්‍යතාවම ඉෂ්ට වෙලානේ. ඒක සැටිස්නේ. සැටිස් කියන්නේ ෆුල් වැඩ. නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය නිර්මත් කරනවා. අභිප්‍රේත සේවකයා තමන්ගේ ආයතනයේ ගැටලු විසඳීමේ අලුත් ක්‍රම සහ නවාදාස ඉදිරිපත් පෙළඹෙනවා. ආයතන ඉලක්ක පහසු නගා කරගන්න. ආයතනයක අරමුණු එකම මාවතේ ගැනීම අභිප්‍රේත උදව් වෙනවා. පාරිභෝගික තෘප්තිය ඉහළ නංවන්න. සතුටින් සේවකයා පරිම වඩාත් සේවාව ලබා දෙනවා. ඒක ආයතන කීර්ති නම වැඩි වෙනවා. නේ කොහොමද එහෙම තැනකට කට්ටිය යන්න ලෑස්ති වෙන්න පෙළඹෙන්නේ? නේද? මේ මිනිස්සු බැන බැන ඉන්න තැනකට එහෙම යන්නේ නැහැනේ කඩේ. දැන් ඔය සමහර කඩවල ආයෙ නම් ඉන්නේ. හිතෙන් හිතාන දෙනවා. කියන්න පුළුවන් නම් මූන්ටම කියලා තියෙනවා ආයෙ නම් ඉන්න පැත්ත බලati කියලා. එහෙම කියාගෙන බැලුවම හිතාගෙන හරියනවා ආයෙ නම් මෙච්චර පැත්ත බල. ඒ සමහරලාට එතනින් දැක්ව ප්‍රතිචාරයනේ. ඒ ප්‍රතිචාරය සමහරලා බලපාන්න පුළුවන්. ඒ මනසයි ඉන්න අවුලෙන් ඉන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ පාරිභෝගික තෘප්තිය ඉහළ නම් ගන්න උදව් වෙනවා සේවක සතුටින් ඉන්න එක. වෙනස්කින් ඇති ප්‍රතිරෝධය අඩු වෙනවා. කණ්ඩායම් හි වර්ධනය වෙනවා. ආයතනික ප්‍රතිරූපය ඉහළ නම් ගන්න උදව් වෙනවා. නේ? කෙටියෙන් කිව්වොත් සතුටින් සිටින සේවකයා යනු ඵලදායී සේවකයෙක්. එතකොට ඔය තමයි කළමනාකරණය සම්බන්ධයෙන් ගත්තාම නැවත චූටි එලවන් තියෙන පොඩ්ඩයි තියෙන මේක මම පොඩ්ඩක් කියවලම දෙන්නම්. නේද? එතම අභිප්‍රේරණය කරද්දී මුහුණ දෙන ගැටලු මොනවද? නේ? practical challenges issues එකක් තමයි පුද්ගල අවශ්‍යතාවය එකිනෙක වෙනස්. ඒතකොට ඉතින් හැමෝටම එක එකනට කරන්න බැරි වෙයි. පොදුවේ තැනකදී කරන්න වෙයි. නේ? පොදුවේ තැනකට එන්න වෙනවා. දැන් ඔය ට්‍රිප් එකක යන කෙනෙක් කියනවා අනුරාපුරයන්. තව කෙනෙක් පොළොන්නරුව. තව කෙනෙක් නුවරයන්. එහෙම කරන්න බැරනවා පට්ටි වතලා අපි නෑ. බහුතර මතයකට එන්නේ. ආගියුමන්ට් ගිහිල්ලා වාදි වෙලා. ඒ වගේ මේ පුද්ගල අවශ්‍යතාවය එකිනෙකට වෙනස්නේ. එක එකනට ඒ විදිහට දෙන්නත් බැරි වෙන්න පුළුවන්. ඒ නිසා එකමකම අවිකරණය කරන්න බෑ අතරම. කෙනෙකු සල්ලි වැඩ ගන්නවා තව කෙනෙකුට ඒකට නිදහස් ගෞරව.
ඒ නිසා පොඩි ඔන්න තියෙන එක ප්‍රැක්ටිකල් ඉෂුව එකක් තමයි අවශ්‍යතාවය කියන වෙනස් කියන එක. ආයෙත් ප්‍රතිවාද සීමා වෙන එක. ඈ අපිට බෑනේ සමහරවල් පඩි වැඩි කරන්න එහෙම කිව්වොත් එහෙම සීමාවක් තියෙනවනේ ඒකෙන් එහාට යන්න බෑනේ ඒක. නේද? ඒකට එන්න ඒක බලපාන. ඊළඟට කාලය මදි වෙනවා. කලමන තමයි ඉදින වැඩක් සමග සෑම සේවකම තමයි පෞද්ගලික කරුණු පස්සේ සාබල කාලය හොයා ගන්න පහසුයි. ඒක ඇත්ත විශ්ව එකක්. එහෙනම් කතා කරන්නේ නැතුව නම් කට්ටිය තවුල්. කතා කරන්නේ නැති ලොකු කමඩ කියලා හිතනවා වෙන්න පුළුවන්. නමුත් ප්‍රැක්ටිකලි ඔන්න වගේ වැඩත් එක බැරි වෙන්න පුළුවන්. මොකද ඉතින් ඒක බලපාන්න පුළුවන් ওই විදිහට. කෙටි කාලෙම පැවැත්ම. ඇතැන් අපි පේනකම සේවකයන් රතු කියන කෙටි කාලේ වුණේ. දිගුවලම උනන්දුවට බගෙන අපි යෝගය. නේද? සමහරලා සාමාන්‍ය ජීවිතවල ඇත්නේ කෙනෙකුට මලක් දුන්නාම සතුටු වෙන්න ඕගොල්ලෝ. හැබැයි මල පර වෙනකොටම ඌ සතුටු ඉවරයි. අපි පේන කරා සමහර ඒවා එහෙම තමයි. ඒ කෙටි කාලය. දිගු කාලයක අවුල් අභියෝගය. ඒක අභියෝගය අපිට ඒක. ඒකට ගන්න පුළුවන් විසඳුම මොනවද? මූල්‍යම නොවන ක්‍රම භාවිතේ. මුදල් වැය නොවන සේවක අගය කරන දේවල්. දැන් ස්තුති කියන්නේ එහෙම ඇතරම කාලයක් නෑ. දැන් සාමාන්‍ය කියන්නේ රවන්න බොරවන්න මස් පිඩු 70 ගණක් යනවා. ඈ hina වෙන මස් පිඩු 10 12 යි කියලා කියනවනේ. එතකොට ඉතින් hina වුණා කියලා ඒකෙන් හොඳයි. ඒක සිනාසී තර වෙන්න අර මොකද සංකා එක එක වචන අරම ඇවිල්ලා තියෙන්නේ ඒවත් එක්කනේ. ඊට ඉවර ලොකු සල්ලි යන්නේ නෑ. hina වෙන්න ස්තුති කියන්නේ සමහර මිනිස්සු නේ සමහර ડોක්ටර්ස්ලා ගාව සමහරලා ලෙඩ බෙහෙත් ගන්න හරි කැමතියි. හොඳට කතා කරනවා. ඒවත් බලනවනේ. මම දවල් ඇහිලා තිනවා ගමන් නම් උන් තරම් ඇහිලා තිනවා. සමහර අය channel කරන්න යනකොට බලනවා. ඒ ડોක්ටර්ට පොඩක් කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්න නැත්නම් දර්බරේ වලින් ගත්තකම යන්න දෙන කෙනෙක්. සමහර මිනිස්සු හිතේ ඉන්න දේ හොඳට කියා ගන්න පුළුවන් කෙනෙක්ට යනවා වැඩි වෙන්න පුළුවන්. එතකොට අභිප්‍රේරණ පැත්තෙන් ගත්තාම මුදල් වැය නොවන දේවල් අගය කරන දේවල් ගැන හිතන්න ඒක ට්‍රෙන්ඩ් එක මේ සොලියුෂන් එක විසඳුමක් නේද? විවෘත සංවේදනය සේවකයන් තමන් අදහස් නිදහස් ප්‍රකාශන අවස්ථාව දෙනවා. ඒකට රැකියා පොහොසත් job enrichment. ඒ කියන්නේ අලුත් වගකීම් තීරණගෙන බලය දීමෙන් රැකියාව උනන්දු වැඩි කරන්න උත්සාහ කරනවා. අර පන්තියකට ඇඩම්බරේන පත්තිනායක කමු දුන්නා ඌ හැදෙනවා අනිතුත් හදනවා. ඒ වගේ මේ අලුත් වගකීම් දෙන්න පටන් ගන්නවා. ආදර්ශවත් ආදර්ශමත් නෙමෙයි අත්‍තරම හරි වචනේ ආදර්ශවත්. අර ඔක මම සිංහල භාෂාවේ ප්‍රවීණෙක් නෙමෙයි. මොකද අපි චක්‍ර අරම හදන්න දෙනකොට සමහරද බලලා තියෙනවා. වත් ප්‍රත්‍ය මත් ප්‍රත්‍ය එකතු වෙන්න යම් යම් තියෙන සාධක ටික. ඈ ඊ ඕ වචන ලාගත් එක්ක නේද? ඒක ආදර්ශවත්. මම හිතනවා මං හරි කියලා. හරිද? කල්පනා කර උනන්දු වෙන කැපෙමින් වැඩ කරන මේ සේවකයන් ඉබේම යානුගමනය කිරීම පෙළඹෙනවා. ඒ 2000 මේ වෙනකොට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අවදානම් කරන වැඩ විශේෂ තමයි නම්නිශීලී සේවා වර්ෂරේ. දැන් ගොඩක් වෙලා මිනිස්සු වැඩ කරන්නේ ඈ ඉගෙන ගොඩක් වෙලාට ඒ තැනක ඉඳගෙන නෙමෙයි නම්නිශීලී පරිසරයක්. වැඩ ටිකයි වෙන්න ඕන කොහොම හරි කියලා නේද? ආය මානසික සුවතාවේ සමබරතාවේ. දැන් ගොඩක් වෙලා මානසික පීඩනේ අවම කරනවා බලන්න. ශාරීරික සෞඛ්‍යයට වඩා ඉස්සරට සාපේක්ෂව. ඊළඟ AI තාක්ෂණය. හරි. ඉතින් AI නිසා තියෙන රැකියාව නැති වෙන්න පුළුවන්. ඒ මෙටි කරලා ඒක නව තාක්ෂණ ඉගෙන ගන්න අවස්ථාව ලබාදී වර්තමාන අභිප්‍රේරණ ක්‍රමයක්. තමගේ වෘත්ති අනාගතයේ සුරක්ෂිත බව හැඟෙන විදිහට ඒක වැඩි කරගන්න. ගොඩක් වෙලා තියෙන කාරණේ මේවත් එක්ක ගොඩක් රසන නැති වෙයි කියලා. නේ? අරමුණු මත පදනම් වූ රැකියාව. දැන් ජෙන් ඩිස ජෙන් ඇල්ෆා ගොඩක් වෙලාට වැටුපට වඩා තමයි රැකියාවෙන් සමාජයේ පරිදි සේවය වැඩිපුර හිතනවා. අරමුණ හිතනවා. අර ඒ තමයි දැන් තියෙන්නේ. දත්ත මත පදනම් වූ පුද්ගලාරූපීට අභිප්‍රේරණ. හරි. ඒ වර්තමානයේ ගොඩක් වෙලා බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඔය ගොඩක් වෙලා බලාපොරොත්තු වෙන්නේ හයිබ්‍රිඩ් විසඳුම්. හයිබ්‍රිඩ් මුදකලා බව සංගීය වර්තර විශ්වාසය විලන් ගැටළු අඩු කරගන්න කන්නැහෙන් වැඩි වෙලා කොහොම කාරණා දෙකක් තියෙනවා. හරි. වර්තමාන කළමනාකරු මේ ගැටළු විසඳන්න ප්‍රතිඵලවන්ත පදනම් වූ ඇගීම් කරනවා. හරිද? ඒ වගේම ආයත පොදු සංනිවේදන ජාල තරහා තමන්ගේ ප්‍රසිද්ධිය ඇගීම් හිම කරනවා. වැඩවලින් බැහැර විනෝදජනක ක්‍රියාකාරකම් වගේ දේවල් කරනවා. හරිද? ඒ විවිධ දේවල් ඉතින් මේ අභිප්‍රේරණ සාධක විදිහට භාවිත කරනවා. හරි. එහෙනම් කෙටියෙන් ওই කාරණා ටික කතා කරේ අපේ අද සමාරම්භක දේශනෙන් පස්සේ ගිය දෙවෙනි දවසේ අපි දැන් කළමනාකරණයේ මූලික කාරණා හතරටම අදාළ දේවල් ටික ටික කතා කරගෙන යනවා. අපි ඊළඟ දවස් දෙක තුල නැත්නම් ඊළඟ පන්ති දෙක තුල තව නායකත්වයේ එතකොට මේ පුහුණු සංවර්ධන මානව සම්පත් පැත්තෙන් ඒ කතා කරන තියෙන තව දේවල් ටිකක් කතා කරනවා වැඩගත් වෙන විදිහට. හරි. ඔයාලා මේකෙන් පස්සෙත් ඔයාලගේ අදහසක් ගෲප් එකට දාන්න මොනවාරි
අදහස් කොහොමද මොනවද කියන කාරණේ. අපි සාමාන්‍යයෙන් හැමදාම ඒක බලනවා පොඩ්ඩක්. ඊට අමතරව මම ඔයාලට දාන්නම් අර මොකද්ද මේ බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙන පොඩි පොඩි මේ ටෙස්ට් එකක්. හරි ඒක කරන්න වෙලාවක් නැහැ අද. ඒ කියන්නේ අපිට මේ විශ්ලේෂණය කරන්න වෙලා නැහැ. අපි ඊළඟ දවසේ ඒක උත්තර ටික මම කියන්නම්. ඔයා නිකන් කරලා තියන්න මම දැන් තචුට් එකෙන් ගෲප් එකට දාන්න මේක කරනවා. එහෙනම් අපි අදට අපේ දෙවෙනි දවසේ නවත්තනවා. ලබන සතියෙන් අපේ ලබන සති සිකුරාදා සහ තව අමතර දවසක් මම ඔයාලට කියන්නම්. ඒ වෙලාවෙදී අපි හම්බ වෙමු. හරි. එහෙනම් මෙතන මම නවත්තනවා. Good night, see you. ඔන්න දැන් ගෲප් එකට අර දැම්මයි බහුවර්ණ ප්‍රශ්න ටිකත්.